තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද දිනේත් අපි සුපුරුදු විදියට අපේ ලංකා වේලාවෙන් රාත්‍රී 12:30ට උදෑසන 12:30ට පටන් ගන්න Zoom එක තමයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ ඒ කියන්නේ ඊයේ දවසේ ලංකාවේ හැටියට ඊයේ දවසේ බොහොම වැදගත් Zoom සාකච්ඡා ටිකක් අපි සියලුම දෙනාම ඇසුවා. ඒ අතර ගොඩාක් වැදගත් දේවල් ඇත්තටම අපිට අහන්න ලැබුණා. අපි කොච්චර ධර්ම දේශනා ශ්‍රවණය කළත් අපි ඇත්තටම මේ මාර්ගෙද ඉන්නේ. අපි තමන්ට අවදි වෙලාද ඉන්නේ. මේ අවුරුදු සමහර වෙලාවට අවුරුදු 3-4 අහපු අය පවා තාම දැනුමට හිතාගෙන හිටියට සැබෑවටම මාර්ගයේ නෑ කියලා නෑ කියන තැනට අවබෝධ වෙන්නට අද දහම් දේශනා ඇහුවා කියන එක මම හිතනවා කාටත් පැහැදිලි කියලා. ඉතින් අපි මෙතනත් මේ වෙලාවත් බොහොම හොඳ වෙලාවක් වෙයි අපිට. වෛද්‍යතුමියත් ඉන්නවා. අපිට පුළුවන් කාට හරි එකතු වෙලා අපිට මේක සාකච්ඡාවක් විදියට වගේම කාට හරි මොනවා හරි ඒ දේශනා සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් Tamanට තියෙන ගැටලුවක් හෝ මොනවා හරි සැකයක් කොහොමද මේක වෙන්නේ මොකක්ද මේක ඒ වගේ දෙයක් තියෙනවා නම් අපිට කතා කරලා මෙතනත් පැහැදිලි කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඉතින් ලංකාවේ අයත් සහභාගී වෙනවා. ඉතින් ඒ අතර මම හිතනවා අපිට රටවල් වල ඉන්න අයට මේක විශේෂයි. මොකද ඒ අයගේ කාලය සමහරට දිවා කාලය වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අපි හැමෝටම පුළුවන් මේක හොඳ අවස්ථාවක් කරගන්න. ඇත්තටම මේ විශේෂ වූ වැදගත් කරුණු සාකච්ඡා කරන්න. ඒ වගේම ගෞරවනීය බුද්ධෝත්පාද ආරයන් වහන්සේ හැකි සෑම විටකම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඇත්තටම උදේ ඉඳලා මම හිතන්නේ හැම Zoom එකකම වගේ අද හිටියා වගේ මතකයක් තියෙනවා මට. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේට පුළුවන්කමක් තිබොත් මේකටත් සම්බන්ධ වෙයි. එතකොට අපිට තවත් ඒ කරුණු කතා කරගන්න පුළුවන්. ඉතින් මේ කාලය අපතේ නොයවලා අපි පුළුවන් හැටියට අපි කට්ටිය මේ සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි කෝකිලා මහත්මිය. තෙරුවන් සරණයි. ආරාධනා කරමු කාට හරි දහම් සාකච්ඡාවට එන්න කියලා. ගොඩක් වටිනවා මේ අවස්ථාව. ඔව් එහෙමයි. පුළුවන් කාට හරි ඉදිරිපත් වෙන්න මෙතන ඉන්න කාට හරි අපිත් එක්ක කතා කරලා අපි මේක හොඳ ධර්ම මණ්ඩපයක් කරගමු. තෙරුවන් සරණයි. මොනවා හරි තියෙනවා නම් කාට හරි පුළුවන් මේ වෙලාවේ කතා කරන්න. තෙරුවන් සරණයි. කීප දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි කතා කරමු මේ වෙලාවේ. ඇත්තටම මේ අපිට මේ ලැබිලා තියෙන පුදුමාකාර අවස්ථාවක්. දැන් මෙහෙම දෙයක් තිබ්බේ නැත්තම් බලන්න අපි කොච්චර අසරණද කියලා. දැන් එහෙම නැහැ. අපිට මොනවා හරි දවසේ ඇතුළත මොකක් හරි ධර්ම ගැටලුවක් Tamanට ලියා ගන්න බැරි තැනක් තිබ්බොත් අපිට කොයි වෙලාවක හරි Zoom එකක් තියෙනවා ඉදිරිපත් වෙලා එක්ක ආරයන් වහන්සේගෙන් එහෙම නැත්තම් කුමක් හෝ අවබෝධයක් යම් මට්ටමකට තියෙන කෙනෙක්ගෙන් හරි සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින්
මම හිතනවා මේ වෙලාවත් ඒ වගේම වෙලාවක් මේ මොහොත තමන්ගේම මොහොත කියලා හිතලා ඕනම දෙයක් අපි කතා කරමු. එතකොට ලියා ගන්න පුළුවන් අපිට. අද हम अपनी निकम කරුණු ටිකක් කතා කරගෙන යමු. කවුරු කතා කරන්නකම්. හොඳමයි. අපි අපි මම විතරම කියන්නේ හැබැයි මේ කවුරු කතා කරනකම් විතරයි කියාගෙන යන්නේ. මොකද එහෙම කියාගෙන යනකොට හරිය ලස්සනයි මේ දහම් සාකච්ඡාවක් කරගෙන යනකොට. අපි එදිනෙදා තියෙන සංඥා සත්‍ය සංඥාව ශබ්ද නෑ කියන ඒ වගේ හරිය ලස්සන දේවල් තියෙනවා. අතරම මේ ඇසුරු කරන්නේ අපි සංඥාවක් විතරයි කියන්නේ. ඒ වගේ දේවල් ඔබට හරි වටිනවා කියලා මම හිතන්නේ මේ දහම් මාර්ගයේ යනකොට. මොකද අනිත් එක තමයි මේ සංඥා එකිනෙකාට වෙනස්. එතකොට එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් පොඩි බබෙකුට සාමාන්‍යයෙන් සෙල්ලම් කරන වයසේ දරුවෙකුට තියෙන සංඥාවක් නෙමෙයි. වයස අවුරුදු 40ක් වගේ කෙනෙකුට තියෙන්නේ. ඊට ඒ වගේ සංඥාවක් ගොඩක් සංඥා විපරිණාම වෙනවා. ඒක විදිහේ සංඥා තමයි තියෙන්නේ. කාලවල වලට එක එක සංඥා තමයි තියෙන්නේ. ඉස්සර පොඩි කාලේ අපිට චූටිම කාලේ නිකන් මේ ලැප්ටොප් වගේ ඒවා එච්චර ලොකු නැත්නම් ස්මාර්ට් ෆෝන්ස් කියන ලොකු පොපියුලර් නැහැ. දැන් මේක නොදන්න ළමයි නැහැ. ඒ වගේ අර කාලෙන් කාලට ලෝකය වෙනස් වෙනවා. ඒක විදිහේ දේවල් තමයි මිනිස්සු ඇසුරු කරන්නේ. නම් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සංඥාව වෙනයි මම වෙනයි කියලා පොඩි ගතියක් තියෙනවා. මම හිතන්නේ එතන ටිකක් ගොඩක් අපහසුයි. මොකටද මේක ඇබ්සෝබ් කරගන්න. ඇත්තටම මෙතන මේ අරමුණ විතරයි තිබ්බේ. ඒ වගේම අරමුණක් දෙයක් නෙවෙයි කියන එක තමයි ටික ටික තේරුම් යන්නේ. ඒ වගේ ගොඩක් කරුණු තේරෙනවා. ඉතින් මේක එක කියන්නේ සංගවිච්ච තැන්. සත්‍ය සංඥාව සද්ද නැහැ. ආලෝක සංඥාව ආලෝකේ නැහැ. රස සංඥාව රස නැහැ. ඇත්තටම ඒ වගේ දැන් ඒ වගේ කොමෙන්ට්ස් හරි වැදගත්. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න බැරි නම් කතා කරලා ඒක තේරුම් ගන්න එක ගොඩක් තමන්ගේ තුලින්ම ඒ සෑම අවස්ථාවකදී ඒක තේරුම් ගන්නකොට ඇත්තටම මේ මෙතන තියෙන්නේ හරියට නිකන් බලයක් කියන්නේ කම්පනයක් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් අතර මේ කම්පනයක් අතර මේ කම්පනයක් කියලා ගන්න බෑ කියන එක. මොකද ගොඩක් ස්පිරිචුවල් ලීඩර්ස් යම් තැන්වල ඔය පාත් එකේ එක්කම දැනන ස්වභාවය නැත්නම් සමහර නවතිනවා මේ කොන්ෂස්නස් කියන ලෙවල් එකේ යන සියල්ල කොන්ෂස්නස් කියන ලෙවල් එකේ නැත්නම් කෙනෙක් දෙන්න පුළුවන් මේ සියල්ල නොදැනෙන අවස්ථාව තමයි
හොඳ කියලා. එහෙනම් එතන තමයි ඒ අවසානයේ කියලා. එතකොට දැන් වහන්සේ ඇත්තටම එහෙම එහෙමවත් එයක් ඇත්තටම කම්පනයක්වත් නැති අවස්ථාවක් වෙන දැන් අවස්ථාවක්වත් නැති අවස්ථාවක් විඳින්නේ නැහැ කියලා. විඳින්නක් විඳින්නේ නැති ස්ටේට් එකක් තමයි විස්තර වෙන්නේ. ඉතින් හරි සුන්දරයි. ඒක නිකන් අහන්න ලැබීමත් සුන්දරයි. ඒ වගේ දාන ඒකරයා කවුරු හරි ප්‍රශ්නයක් අහනකන් තමයි මම මේ නිකන් කතා කරන්නේ. දැන් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මෙතන. ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැගුවාම ඒක බිල්ඩ් අප් වෙනවා. මේ ඒ ප්‍රශ්නට අනුව සාකච්ඡාව යම් යම් පැත්තකට නැරෝ ඩවුන් වෙනවා. ඒකට ඒක ඒ ප්‍රශ්නය අහන එක්කෙනාටත් හොඳයි. ඒ වගේම ඒ ඔස්සේ ඒ අහන අනිත් අයටත් ඒක ඇත්තටම වටිනවා වෙන්න පුළුවන්. මොකද සමහර ප්‍රශ්න වලින් සමහරලාට ඩිස්කස් නොවෙච්ච පැති ඩිස්කස් වෙනවා. ඒ වගේම සමහර ඒවායින් අර අපිට හැංගිලා තේරිච්ච නැති කෑලි හින්දා හිර වෙන අවස්ථා තේරෙනවා. දැන් මේ මයින්ඩ් එක කියන්නේ ඇත්තටම සංඥා ගොඩක් විතරයි. එතකොට ඒ මයින්ඩ් එක කියන එකට ලොකු ඉම්පෝටන්ස් එකක් තියෙනවා. දැන් කතා කරනවාද තේරුම් සරණයි. එහෙමයි කොකිලා මත්මේ තේරුම් සරණයි. තේරුම් සරණයි ජානකි මහත්මිය අවසරයි. එහෙමයි අද හතේ දේශනාව කොකිලා මහත්මිය මම හිතන්නේ රැය 11 වෙනකම් එක ගියා ආందోලනාත්මක දේශනා ශ්‍රී ලංකාව වෙලාවෙන් හතේ දේශනාව. ඇත්තටම එතනදී ගොඩ දේවල් දැනුණා. මොකද ගොඩක් ඔය ඔබතුමී දැන් කතා කරන මයින්ඩ් එක සහ ෆීල් එක කියන්නේ අපිට දැනෙන දේ සහ අපි සිතුවිලි වලින් ගන්න දේ ගොඩාක් අය කතා කළේ අතරම එතන අපිට හරි කම්පාවක් ඇති වුණා. මොකද ආරයන් වහන්සේ ගැන ආරයන් වහන්සේ අවුරුදු ගානක් තිස්සේ අපිට මේක පෙන්වන්න උත්සාහ කරනවානේ. ඉතින් ඇත්තටම මේ ගොඩාක් අම්මලා කතා කරපු මං හිතන්නේ බහුතරයක්ම කතා කරේ මයින්ඩ් එකෙන්. ඇත්තටම බාහිරේ ඇත්ත කරගෙන මේ ගමන් මාර්ගය අපිට විවර කරගන්න බැරි වෙනවා කොකිලා මහත්මිය ඔබතුමිය කිව්වා වගේ. මේක දැනෙන දෙයක්. ඉතින් ඇත්තටම මේ සාකච්ඡාව මං හිතන්නේ රාත්‍රී සාකච්ඡාව හරි වැදගත් වෙනවා. ඒ ආందోලනාත්මක දේශනාව ආරයන් වහන්සේ මං හිතන්නේ ජානකි මහත්මිය කිව්වා වගේ අද උදෑසන ඉඳලම හිටියා මේ හැම සූම් සාකච්ඡාවකම. ඉතින් අපිට එතන ලියා ගන්න ඕනේ. මොකද අපි අවසන් වෙනකම් කොකිලා මහත්මිය මේ කියන්නේ අපේ මේ කෙලෙස් මග අවසන් වනතුරුම අපි අමතක නොකළ යුතු දේවල් තියෙනවා. මේ අනාත්ම දහමක්, මේ අකාලික දහමක්, මේ හිපස්සික දහමක්. ඔය ටික අපිට අමතක වෙන්න බෑ. මේ කොකිලා මහත්මිය ඒක අපි මුලින් දැනුමින් හරි ගියාගෙන තමයි මේ මාර්ගේ යන්න ඕනේ. මොකද මේ මට දැනෙච්ච දේ තමයි මේ දේශනා මහා ප්‍රමාණයක් වුණානේ. නමුත් ඒ දේශනා කරගෙන යනකොට ගැඹුරින් ගැඹුරට යනකොට මේක හැමෝම ගන්නේ අර පොඩ්ඩක් බාහිර ඇත්ත කරගෙනම තමයි ගන්නෙ. නමුත් අර අපිට බේසික් එක මූලිකවම අපිට දීපු දේ අනාත්ම ධර්මය මේක මගෙන් නිදන ධර්මයක් කියන එක මම කියලා කෙනෙක් නැති එක ඒ ටික මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. කොකිලා මහත්මිය ඇත්තටම ඔබතුමිය ඔය විස්තර කරගෙන යනකොට මට කියන්න හිතුනේ ආරයන් වහන්සේ ගැන ඇත්තටම මහා සංවේගයක් ඇති වුණා. ආරයන් වහන්සේ කොච්චර අපි ගැනම සංවේගයක් ඇති වුණා. ආරයන් වහන්සේ කොපමණ මහන්සියක් ගන්නවද මේ ටර්නින් පොයින්ට් එකට එන්න. එහෙම නේද කොකිලා මහත්මිය? එහෙමයි අර
මේක හැබැයි තියෙනවා මේ ගොඩක් කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා මේ මයින්ඩ් එකට දාලා එහෙට දාලා මෙහෙට දාලා ඒක එතකොට දැන් මයින්ඩ් එකේ ගොඩක් වෙලාවකට දැන් හිතන්නකෝ දවස් 10ක් විතර එකම දේ හිතුණා නම් හිතෙනවා දැන් හරි. ඒ කියන්නේ දැන් මට දැන් අරක සිතුවිලි එන්නේ නැහැ. අන්න වගේ එක එක ඒවා හිතා ගන්න. ඉතින් අර මේක අර ඒ අන්තිමට යනවා නේද කොකිලා මහත්මිය? අන්තිකට කොයි යනවා. මාත්‍රකටම යනවා ඒක තමයි. ඒ වගේ ඉතින් ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. ඒ රිස්ක් එක හැමතැනම තියෙනවා. ඒ රිස්ක් එක ස්වාමීන් වහන්සේලාටත් තියෙනවා. මේ අර සාමාන්‍යයෙන් ගත්තහම ඕනම කෙනෙකුට තියෙනවා. දැන් ස්පිරිචුවල් ලීඩර් කෙනෙක් කිව්වහම ඇත්තටම දැන් ගොඩක් ඔය ඉංග්‍රීසියෙන් අපි ආහනය වුණත් ඇත්තටම එක කොටසක් තමයි ඩිස්කස් වෙන්නේ කියලා ටිකක් වෙලා යනකොට තේරෙනවා. ඒක කොටසක් ඩිස්කස් වෙනවා. නමුත් අර ඒකේ අර කෙලවර ඩිස්කස් කරන අය ටික අඩුයි. අවසරයි මේ කොකිලා මහත්මිය ඇත්තටම මේ ආරයන් වහන්සේ කරන දේශනාවේ වරද නෙවෙයි මෙතන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරත් ගත්ති කොටසයින් අර උග්ගටිතන්න විපටිතන්න ඔය තියෙන්නේ ඔය ඒකම තමයි මේ දැනුත් තියෙන්නේ. දැන් මේ ගොඩිනුත් ඇත්තටම කොටසක් අරගෙන අවබෝධ කරගෙන ඒ මග හරියටම ඉන්නවා. නමුත් අර පල්ලෙහා ටික ටික යනකොට තමයි ඒගොල්ලොන්ට මේක ටිකක් ස්ට්‍රගල් කරන්න වෙනවා අල්ලගන්න. මේක අර දැන් සමහර අය ඇත්තටම දැනුමටම අහනවා විතරයි ෆීල් එකට අවදි වෙන්නෙම නැති කොටසකුත් ඉන්නවා. දැන් එතන ඉන්නවා දැන් ඔබතුමිය කිව්වා වගේ ඒගොල්ලෝ මේ හරි මං කියන தත්ත්වෙ මේ දැන් ඇහිලා හොඳට තේරෙනවා. දැන් මේ ධර්මදේශනාව කරන්න පුළුවන් ආරයන් වහන්සේ කියනවා වගේම කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. ඒ තරමට දැනුමින් ඒගොල්ලෝ පරිණතයි. නමුත් ඇත්තටම ඒගොල්ලෝ සමහරලාට අර එක සම්දිස්ථානයක්වත් පහු කරලා නැහැ. දැන් මට උතට එක්සැම්පල් එකක් ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපි හිතමු කැලයක් මැද කොහේ හරි තියෙන හොඳ දියැලක්. ওই දියැලේට දුෂ්කර ගමනක් ගිහලා දියැලෙන් ඇත්තටම දැන් ආරයන් වහන්සේ ඒ තැන දැකලා ඒ සුන්දරත්වය දැකලා ඇත්තටම මේ පහස දියැලේ නාලා ඉවරයි. උන්වහන්සේ අපිට ඒ එන මග බොහෝම පැහැදිලිව කියනවා. හැබැයි මේ දැන් ඕක මේ මාර්ගේ හම්බ වෙන තැන් තියෙනවා අපිට පනින්න ඕන වැටකඩලු කියනවා මගදී මුණ ගැසෙන අය ගැන කියනවා ඊළඟට අපිට ඇත්තටම හිතන්නකෝ මේ දැනෙන දේවල් පවා කියනවා. දැන් මේක අහගෙන ඉන්න අයට චිත්‍ර රූපයක් දියැල්ල ගැනම වෙනවා ඔය විදිහටම ඒ චිත්‍ර රූපයක් මැවෙනවා. ඇත්තටම මේ දැන් සමහර අය ඇත්තටම මේ වැටකඩලු හරියට අහු කරගෙන පැනලා මගක් යන අය ඉන්නවා. ඒකට ඒගොල්ලොන්ට ආරයන් වහන්සේ කියන එක මගදී දැකලා දැනෙනකොට මේ හරි මග කියලා ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත්තටම. ඒ කියන්නේ දැනුමට දැනගන්නවා අවබෝධ වෙනවා අවබෝධය අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට අපිට ආයේ මේකෙන් හොල්ලන්න බෑ. ඒක තමයි අර සාන්දිටික කියන එක. හැබැයි නමුත් සමහර පිරිසක් මේක හොඳටම දැන් ගියා හා සමානව කියන්න පුළුවන් ගානට මේ දැනුමට දන්නවා. මේගොල්ලෝ අර මගක් ගියාටත් වඩා හොඳට ධර්මයේ කියනවා. අහගෙන ඉඳලා ඒක ඒ විදිහටම කියනවා. ඇත්තටම මේ කවදා හරි අර මාර්ගේ වැටකඩලු පැනගෙන මේ විදිහට යන කෙනා ඒ දියැලේ ඒ පහස විඳි. හැබැයි අරගොල්ලෝ කවදාවත් ඒක පහස විඳිනකන් විඳලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම හිතනවා. ඒගොල්ලෝ මෙහෙමයි කියලා හිතනවා. ඒනට දන්න කෙනා දන්නවා ඒගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා නැහැ කියන එක. මේ පහස විඳින්න එතෙන්ට යන්නම ඕනේ. ඒතකොට දැන් මේක අපිට අන්න එතනයි කනගාටුව. දැන් අරගොල්ලෝ අතනින් ගලව ගන්න යාළගේ ප්‍රඥාව අවදි කරන්න ඕනේ. ජානකි මහත්මිය ඇත්තටම සමාවෙන්න ජානකි මහත්මිය ඇත්තටම ඒකේ ඇත්තටම මේ අහන කිසි කෙනෙක්ගේ වරදක් නෙවෙයි මේ කතා කරන කිසි කෙනෙක්ගේ වරදක් නෙවෙයි මේක ඉතින් සාන්දිටික දහමක් නේ ඉතින් කෙනෙකුට දැනෙන විදිය ඔබතුමේ කිව්වා වගේ. නමුත් මට හිතෙනවා මට දැනෙන විදිහට අපිට අර බේසික් එක මූලික හරය හැම වෙලාවෙම අපි සිහිය තියාගන්න ඕනේ. අපි දැන් කොහේ හරි ගමනාන්තයක් අපිට දිස් වෙනවා නම් අපි දන්නවා නම් අපි යන්නේ කතරගම කියලා දන්නවා නම් අපිට ටාගට් එකක් තියෙනවානේ ජානකි මහත්මිය. එතකොට අපිට අර මේ මූලික ටාගට් එක අපි අමතක කරන්න හොඳ නැහැ.
ඒක අමතක නොකර තමයි අපි අමතක කරනවා කියන්නේ ඒක මුලින් මතක් කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් ඒක අපිට සිහියේ පවත්වාගෙන තමයි අපි මේ ටික යන්න ඕනේ. දැන් දේශනා භාගයක් අහගෙන යනකොට දැන් දේශනා අහනවා දැන් මං හරි කියලා හිතුවොත් එහෙම ජානකී මහත්මිය ඇත්තටම එතනදී තමයි අපි අමාරුව වැටෙන්නේ නේද? මං හිතන්නේ මේ දැන් මං හරි කියලා අපිට හරියක් දාගන්න බෑ. මොකද අපිත් මුලදී දේශනා අහනකොට මේ අපි හරි දාගත්ත තැන් තියෙනවා. නමුත් ආය එතෙන්ට අහනකොට අපිට තමයි හිතෙනවා කල්යාණ මිත්‍රයා ඕනේ අපිට එතෙන්ට තමයි මේ දමයන්ති එහෙම මහත්මිය. එහෙමයි ඇත්තටම ඒක තමයි වැදගත්ම දේ. මොකද මේ හැම සූම් සාකච්ඡාවකටම ආරයන් වහන්සේගේ මේ මඟ පෙන්වීම අවශ්‍යමයි. අනිත් එක තමයි ජානකී මහත්මිය මට දැනෙන විදිහට මේ මෙහෙයවන හැම කෙනෙක්ම අර අනාත්ම දහම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කතා කරන්න. මොකද පුංචි එහෙමයි. දෙයක් හරි බාහිරය ගැන කතා කරනවා නම් එතනදී නවත්තලා හරි මේක මෙහෙම නෙමෙයි කියන එක මට හිතෙනවා ඒක කියන්න ඕනේ මේ අම්මලා තාත්තලාට කියන්න ඕනේ මේක බාහිරින් ගන්න එපා. මොකද මම හිතන්නේ හතේ සුම් සාකච්ඡාවේ ගොඩක් කතා කරේ අල්ලපු ගෙදර ගැන, දරුවා ගැන. ඇත්තටම මේක හරි පාත් එකට වැටුණාන් පස්සේ අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. මම කොහෙද කියලානේ අපි හැම වෙලාවෙම හොයන්නේ. මම කොහෙද ඉන්නේ? මට කොහෙද වැරදුනේ? එතකොට මගෙන් මිදෙන්නේ කොතනද කියන එකනේ ජානකී මහත්මිය. මොකද ඒක තමයි පටිසෝතේ කියන්නේ. එහෙම නැත්නම් මේ ඥානය අවදි වෙනවා කියන්නේ අභ්‍යන්තරයට අපි කිමිදෙන එක නේද ජානකී මහත්මිය? අනිවාර්යෙන්ම ඒක හරි. ඒක අපිට අර මූලික හරය ඕනෙමයි කියලා මට දැනෙන්නේ. කෝකිලා මහත්මිය වැරදි නම් නිවැරදි කරන්න. ඇත්තටම ඒක නේද අපිට අවශ්‍ය වෙන්නේ. මොකද අපි කොච්චර දැනුම් කරගහගෙන ගියත් මේකේ අපිට අපේ කාලේ ඉවර වෙයි. අපිට මේක පරක් තෙරක් තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ බුද්ධ දර්ශනය කියන එක අර ඇත්තේරියා වනේ වගේ අපිට හිතා ගන්න බැරි පරාසයකට විහිදෙනවා. අර නාසිට පුංචි වචනයක් විතරයි කියන්න ඕනේ. මං හිතන්නේ ධර්මස්කන්ධයක්ම එළියට විහිදෙනවා. නමුත් එච්චර පරාසයකට යන්න ඕනේ නැහැ මේක අවබෝධ කරගන්න කියලායි මට දැනෙන්නේ. මොකද නැත්තම් මේ අම්මලා තාත්තලා හිතනවා මේ ඔක්කොම දැනගන්න ඕනි කියලා. මේ පාලිත් දැනගන්න ඕනේ, අභිධර්මයක් දැනගන්න ඕනේ, බුද්ධ දර්ශනයක් දර්ශනය ඕනි. නමුත් ආරයන් වහන්සේ මේ මග පොඩි කොටස් වශයෙන් කාණ්ඩ වශයෙන් අරගෙන අපිට කියනවා මේ ටික මෙහෙම වුණාම හරි කියලා. ඇත්තටම අපි ඒක ඊළඟට ගලපන්නේ අපේ ධර්මයට විනයට. කියන්නේ අපේ ත්‍රිපිටක පොත් වහන්සේට අපි ගලපනවා මේකේ තියෙනවද කියලා අපි බලනවා. ඉතින් ඇත්තටම ඒක නේද වෙන්න ඕනේ ජානකී මහත්මිය, කොකිලා මහත්මිය. එහෙමයි. ඇත්තටම මේ දහම දැනගන්න කොහොමත් අපිට පොඩි සහනයක් දැනෙනවා. ඒ කියන්නේ ලොකු සහනයක් දැනෙනවා. නමුත් අර ඒක අර එකම දේ තියෙන්නේ මයින්ඩ් එකෙන් ගන්න එක විතරයි වැරද්ද තියෙන්නේ. ඉතින් ඒක හැබැයි ගොඩක් වෙලාවට අපි වුණත් මුල් කාලේ කරපු වැරදි. ඒ කියන්නේ මට මතකයි ගොඩාක් කාලයකට කලින් මම ආරයන් වහන්සේට කියනවා ආරයන් වහන්සේ මට මේක තේරුණා වගේ එකක් කියනවා. එතකොට ආරයන් වහන්සේ කියනවා නෑ ඒක දැනුන්නේ නැහෙනේ වගේ එකක් කියනවා. එතකොට මම කල්පනා කරනවා මේ දැනුන්නේ නැද්ද කියලා. ඒ වගේ ඇත්තටම මේ එහෙම ගයිඩන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගයිඩන්ස් එකේ තමයි මේ තේරුම් ගන්න මේක හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. එතකොට තමයි ඇත්තටම මේ ඔය ඒ කියන්නේ ඇත්තටම day 7 කියන එක ප්‍රතිපදාවේ day 7 කියන එක හරි වැදගත්කම මම දකිනවා. මොකද මේ ගොඩක් අයට day 7 කියන එක තේරෙන්නේ නැහැ වගේ තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්තටම මේ data ටිකක් ඔලුවට දාගත්තා කියලා ඒක එච්චරම සාර්ථක වෙන්නේ නැහැ කියන එක. අනිත් එක මේ සියලු එහෙමයි කෝකිලා මහත්මිය සමා වෙන්න. ඇත්තටම ওই data ටිකමනේ ප්‍රශ්නේ. අපි දාගත්ත data ටික තවත් එක්රැස් කරගෙන දඟලන එක තමයි තියෙන ගැටලුව. ඉතින් ඔක අස්කර කර යන ගමන මට නිකන් අර දැනුමට මතක් වුණා. දැන් අර කොස් වල තියෙන කොහොල්ල ගුලියක්
අපි ඒක කොහේ හරි එකතු කරලා ගහනවා කියමුකෝ. ඒක ගහනකොට ආපහු ඕක ටික වෙලාවක් රත් වෙලා හරි ඒකේ අර ගම් එක වගේ ගතිය වැටුණාන් පස්සේ ආයි අපි ඕක කොහේ හරි අලවනවා කියමුකෝ ඒත් ඇලවෙනවා. ඔහොම අලවලා කොකිලා මහත්මිය ඕක ඊට පස්සේ ඇලවෙන්නේ නැති ස්වභාවයට යනවා. අර ශාස්ත්‍රව ආශ්‍රව කියන ගතිය තමයි මට ඒකෙන් දැනුනේ. මොකද ඇත්තටම මේක වෙලා හරි වැටෙනවනේ. එතකොට මේ වැටෙන තැනදී ඒ ඇලෙන්නේ නැති තැනදී තමයි අපි ගැලවීම කියලා අපිට දැනෙන්නේ නේද කොකිලා මහත්මිය. එහෙමයි. හැබැයි දැන් මේකයි වැඩි. දැන් අපිට මේ වචන වලින් දැන් අපි කියන්න උත්සාහ කරන දේට වඩා දැන් අපි වචන වලට හරවනකොට අපිට තේනවා ඒකේ අර මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් වචන වලට හරවන්න ගියාම මේ ඒක ගන්න එක විදිහට. ඔව් ඒක හරි අමාරුයි. ඇත්තටම වචන වලට හරවලා ඉවර කරන්න පුළුවන් එකක්වත් නෙවෙයි. ඒකයි තියෙන්නේ. ඇත්තටම මෙතන දැන් කම්පනය ඔබ හඳුනාගත්තද කියනකොටත් කම්පනය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් වෙනවා. එතකොට කම්පනය දන්නේ නැති කෙනා කම්පනය දන්නෙත් නැහැ. අකම්පනය දන්නේ නැති කෙනා කම්පනය දන්නෙත් නැහැ. එතකොට මේවා ඔක්කොම දැන් වචන සෙට් එකක් විදිහට ගත්තාම කම්පනය කියන වචනේ වචනයක්. එතකොට ඒක ඇති වැදගත්කම නැහැ. නැත්තටම නැහැ. එතකොට මේ සියලුම කන්සෙප්ට් සංකතයි. කන්සෙප්ට්ස් කියන්නේ මොකද්ද? දෘෂ්ටි සංකතයි. දෘෂ්ටි පුටුව දෘෂ්ටියක්. ඒතර පුටුව සංකතයක්. සියලු දෘෂ්ටි සංකතයි. ඒතකොට ඇත්තටම වෙන්නේ වටිනාකම අඩු වෙලා යන එකනේ. ඒතකොට අඩු වෙලා යනකොට ඒක අර මයින්ඩ් එක කියන එකට තනක් දෙන කෙනාට කොච්චර අඩු වුණත් අර මයින්ඩ් එකේ ඉඳගෙන එතකොට අර ඇත්තටම ලොකු සුවයක් දැනෙනවා. අනිවාර්යයෙන්ම ලොකු සුවයක් දැනෙනවා. මොකද ඇත්තටම වටිනාකමක් දෙන්නේ නැහැ. මේ මෙතන හරි ට්‍රිකි තැනක් ඇත්තටම වටිනාකමක් දෙන්නෙත් නැහැ ය. ඒතර වටිනාකමක් දෙන්නෙත් නැහැ. හරියට නිකන් අර ධාන අවස්ථාවල වගේ නිකන් ඉක්විවලන්ට් එකක් වගේ තමයි වෙන්නේ. කියන්නේ සමාන අවස්ථාවක් වෙනවා. මොකද වටිනාකමත් අඩුයි. හැබැයි මයින්ඩ් එකේ. එතකොට ඒක ටේස් කරොත් ඒක දිගටම ටේස් කරොත් එකම විදිහට ටේස් කරගෙන ගියොත් එහෙම මේ අවස්ථාව ඒකට කැමති වෙනවා. ඒකට කැමති වෙන එක්කෙනාව ආපහු අර නිකන් ටොක් කැන්ලා වගේ ඔය මයින්ඩ් එකනේ කියලා කියනකම් ඇත්තට ටිකක් අමාරුයි ඇත්තටම. මොකද ඒක අර හොඳ ස්ටේට් එකක්. ඒක කැමති ස්ටේට් එකක් වෙනවා. මොකද ඒක හරි සුවයි. ඒතකොට මොකද ඒ සුවයට අපි මේ මොන සිස්ටම් එක වුණා සුවයට ඇලෙනවනේ. ඒතකොට දැන් මේ දහම් මාර්ගය වුණත් එහෙම එකක් තියෙනවා. මේ ඇත්තටම මාර්ගයේ ඉන්න කෙනාටත් එහෙම එකක් තියෙනවා. එතකොට නිතරම අර ඒව සාකච්ඡා කරනකොට ඇත්තටම ඒ අර සොය මේ මෙතන තියෙන්නේ ඒ කියන්නේ මේක ඉවර නැහැ කියලා දන්නේ කෙනාට තියෙන. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපි කියමු නිතරම ආරයන් වහන්සේ කියන දෙයක් තමයි අර ඔබ සම්මාදිට්ඨියට එළඹුණාද? ඔබ මේක ඇත්තටම මොහොතකට හරි ඔබ අත්දැකලා තියෙනවද කියලා. දැන් එතකොට ඒ වගේ එකකින් හඳුන්වනකොට දන්නවා ඒ කියන්නේ තාම මේ කම්පැනි ටෙස්ට් කරනවා කියලා. එතකොට ඒ කම්පැනි ටෙස්ට් කරන තැන සහ ඒකේ වෙනසක් දන්නවා නම් තමයි ඇත්තටම කෙනෙකුට කියන්න පුළුවන් මේ නෑ මම තාම එහෙම අවසානයක් දැකලා නැහැ කියලා. නමුත් එතන අර ටේස්ට් වෙන ගතිය කියන එක හොයාගත්තේ නැත්තම් මේ හැමතැනම තියෙනවා මේ ටේස්ට් වෙන ගතිය. ඒ කියන්නේ ටේස්ට් වෙන ගතිය කියන්නේ මේ ඉංග්‍රීසි වචනයක් එක මොකද්ද ඒක නන්දිය. එහෙම නැත්තම් මේ කැමැත්ත මේ වින්දනය. රස කරනවා. වින්දනය. ඒකට අර පොඩි පහසුවක් දැනෙන එක. ඒ කියන්නේ ධාන අවස්ථාවලට කෙනෙක් කැමති වෙනවා වගේම සමානත්වයක් මම දකිනවා මේ මාර්ගයේ වුණත් මයින්ඩ් එකේම ඉඳගෙන පොඩි පහසුවක් දැනනොත් ඇත්තටම මයින්ඩ් එකේ ඉන්න කෙනෙකුට තියෙන අනිත් රිස්ක් එක තමයි මේ නන්දිය කියන එක හඳුනගන්න ටිකක් අමාරුයි. මොකද අර මුළු මයින්ඩ් එකෙන් ලිබරේට් වෙච්ච ඒ කියන්නේ මේ ඒක අර ෆීල් එක කියන එකේ වැදගත්කම තියෙන්නේ අර නන්දිය කියන එක අහු වෙනවා.
දැන් ඔතන කෝකිලා මහත්මිය ඇත්තට දැන් වයසට යනකොට කොහොමත් අම්මලාට නන්දියක් නැහැනේ. ගොඩක් ಜಾති වලට. එතකොට එයාලා ඒකටත් රැවටෙනවා. මේ මට නන්දිය නැති මේ මං දැන් හරි කියලා. නෑ එතන මනෝවිඤ්ඤාණය ටේස් කරන ගතිය තමයි ඔය අහුවෙන්නේ නැතුව යන්නේ. ඔව් ඒක හරි. ඇත්තටම කියන කාය විඤ්ඤාණය දුර්වලයි. කාය විඤ්ඤාණය දුර්වලයිනේ. එතකොට දැන් කාය විඤ්ඤාණයෙන් මේ සුව පහසු අර මේවා ඉතින් ගොඩක් එහෙම හොයන්නේ නැහැ. නමුත් එහෙම හොයන්නේ නැත්තෙම නැහැ. නමුත් අර කාය විඤ්ඤාණය දුර්වලයි, ඇහැ දුර්වලයි, කන දුර්වලයි, ඔක්කොම දුර්වලයි. දුර්වල වුණාම ඇත්තටම රිස්කිම දේ තමයි එතන තියෙන්නේ. කියන්නේ රිස්කිම දේ තමයි මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණය එහෙමයි. එතකොට ඒක තමයි ඇත්තටම මේ ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මීට ටිකක් කලින් ආවනම් ඒ කියන්නේ වයසට යන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? වයසට යන්න දැන් පොඩි දරුවෙක්ට හිත හිතින් නැහැනේ. චුටි බබෙක් හිත හිතින් නැහැ. අර බලන්න මේ හරිම සුන්දරයිනේ මේ මල්වත්තක් මැදින් චුටි දරුවෙක් දුවගෙන යනකොට මේ ලෝකේ ගානක් නැහැ. කිසිම දෙයක් මේ හිත ඉන්නව නෙවෙයිනේ. අයියෝ දැන් මේ වේද අර වේද. දැන් වයසක කෙනෙක් ඒ මල්වත්ත මැදින් යද්දී කොච්චර දේවල් හිත යන්නේ. ඒක එක්ක මොකකට හරි සමාන කරනවා එහෙම නැත්නම් ඒක වෙනම දෙයක්. ඒක හින්දා තමයි රිස්ක් එක තියෙන්නේ. ඒතර liberation of mind කියන එක ඈත් වෙනවා. ඒක ඈත් වෙනවා. ඒ ඈත් වෙන්නේ මේ ඇඩික්ෂන් හින්දා. ඇඩික්ෂන් කියන්නේ මේකට බැහැ වෙනවා මයින්ඩ් එකට. මයින්ඩ් එක කියන එක කොකිලා මහත්මිය ඒක නේද ප්‍රභාෂර සිත නේද? දරුවෙක්ගේ තියෙන ප්‍රභාෂර සිතනේ. එතකොට අම්මා කෙනෙක් වයසක අම්මා කෙනෙක් ඔතනින් ගියොත් ප්‍රභාෂර සිතක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද එයා ඩේටා ටික ඔක්කොම දාගෙන ඉන්නේ. ඔව්. ඇත්තටම මේ අමාරුයි ඒක. වයසක කෙනෙක්ට මොනවත් දකින්න ඕනේ නැහැ. යාලා අනිකර මනෝවිඤ්ඤාණයම නේ. හැබැයි වයස අවුරුදු 100 ගාණක් ගිහිල්ලත් ස්වාමීන් වහන්සේලා මේ දේ අවබෝධ කරා. ඉතින් ඒකයි තියෙන්නේ මේක මේ හරිම පුත්‍ර ස්වාමීන් වහන්සේ 120 ගාණක් වගේ නේ. ඔව් ඒ හින්දා එහෙම නැහැ. නමුත් මෙතන තියෙන්නේ මේ ධර්මය අපේ පුත්තුත්පාදෝ ආරයන් වහන්සේගේ දහම් සාකච්ඡා කෙනෙක් අහනවා නම් ඇත්තටම භාග්‍යවන්තයි. මොකද අර එක තැනක හිටගත්ත ගමන්ම එතන පිපිරෙනවා. දැන් කොයිලාක් හරි වෙනමක් අහගන්නවා වගේ හරි මොන හරි නිකන් ඒක ෂේක් වෙනවා. ඒක ෂේක් වුණාම කල්පනා කරනවා මොකද දැන් මාර වැඩේ මං හිතුවා මං හරි කියලා. එතකොට දැන් ඒ වගේ අර ඒ ෂේක් වෙන හින්දා ඉතින් මං හිතනවා ඇත්තටම මේ සුන්දරයි ඒ තත්ත්වය. ඒ කියන්නේ අර එක තැනක මං හරි වගේ නවතින්න ටිකක් අමාරුයි මේකේ. දැන් ආරණහන්සේ මගෙන් උනත් අහනවනේ කොකිලා නැවතිලා වගේ නේද කියලා. ඉතින් it is true. නමුත් අර ඒක බලෙන් කළ හැකි දෙයක් නැහැ. ඇත්තටම බලෙන් කළ හැකි දෙයක් නැහැ. නමුත් අර ඒක යම් දැක්මක් තියෙන එක විතරයි තියෙන්නේ. ඇත්තටම එහෙම දේවල් තියෙනවා මෙතන. නමුත් අර කෙනෙකුට අපිට කියන්න පුළුවන් ඔතන නවතින්න එපා කියලා. එච්චර තමයි කියන්න පුළුවන් වෙන්නේ. නෑ ඔතනත් ඒක හැබැයි කියන්න ඕනේ නැති අවස්ථාවක් එනවා. ඒ කියන්නේ කෙනෙකුට ඔයක වෙනස තේරුණාම ඇත්තටම මේ ෆීල් එක කියන එක තේරුණාම ඔක කියන්න ලොකු අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. එහෙමයි. මොකද මේ ෆිල්ම් එකෙන් බැහැරව ෆිල්ම් එකෙන් දකිනවා කියන්නේ ඒතර කම්පැනි සහ අකම්පැනි දෙකම තියෙනවා. එහෙමයි කොකිලා. ඒක අර උමනාවෙන් කරන්න හදනවා කියන්නේම කෙනෙක් ඉඳගෙනනේ. ඔව් ඒ කියන්නේ අපිට උමනාව කියලා ගන්න උමනාව තියෙන්නේ කොහොමත් කෙනාට. මොකක් හරි හම්බායමක් තියෙන්නේ සල්ලි හරි රැකියාව හරි දරුවෝ හරි මොන හරි අපිට වෙනස් කරන්න උමනාව තියෙන්නේ. අපිට නිකන් අර ඒක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට නිකන් රැන්ඩම්ලි එහෙම දේවල් කරනවා වෙන්න පුළුවන් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ මයින්ඩ් එකේ හැසිරීමේ හැකියාව තියෙනවා. ඒක මේවා වචන වලට හරවන්නත් හරිම මම සමහරට පැකිලෙනවා. මොකද මේ කියන්න බෑ ඒක ගන්නවා.
ඒක ගෙඩි පිටින් ගන්න ගතියක් තියෙන හින්දා හරි අමාරුයි මොනවද කියන්න මේ එතකොට ඒක එහෙම වචන වලින් ගත්තාම දැන් අපි කිව්වොත් එහෙම මේ දැන් අපි මේක එක්ස්පීරියන්ස් එකක් කිව්වහම එක මහත්තයෙක් අපෙන් ඇහුවා මට මතකයි ඕස්ට්‍රේලියානු මේකෙදී එතුමා කිව්වා අනේ හරි වටිනවා එහෙම කියපු එක මේ එක්ස්පීරියන්ස් එක තමයි වටින්නේ කියලා. නමුත් ඔහු ඩිස්කස් කරේ ධ්‍යාන අවස්ථාවක් එක්ස්පීරියන්ස් එකක් විදිහට. ඒකට අර ඒ වගේ Taman දන්න එකට තමයි දාන්නේ. එතකොට ධ්‍යාන අවස්ථාවවලදී වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අරමුණු කළා ඒක ගන්න. එතකොට ඒ අරමුණු කරලා ගන්න එකේ තියෙන වෙනස සහ අරමුණු නොකරන අවස්ථාවක් ගැන වෙනස කියන්නේ කොහොමද? දන්නේ නැති කෙනෙකුට. එතකොට මේ කෙනෙක්ගේ වචන වලින් දැන් සමාධිය කියන වචනේ සමාධිය. එතකොට සමාධිය කියන වචනෙන් කී දෙනෙක් කීයක් හිතා ගන්නවද? සමාධිය කිව්වහම අර කූල් එකේ මයින්ඩ් එකේ ඉඳගෙන කූල් එකේ ඉන්න අවස්ථාවක් සමාධියක් වගේ කෙනෙකුට හැංගෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධානය අවස්ථාවක් සමාධියක් විදිහට හැංගෙන්න පුළුවන්. ඒ විතරක්ද අර මේ මොකද්ද මේ ඉංග්‍රීසියෙන් කියන්නේ නිර්වාණයට කට්ටිය කියන වචනේ මේ පවා එන්ලයිට්මන්ට් කියලා ගන්නේ ගොඩක් ඉංග්‍රීසි අය ගන්නේ අර නොදැනෙන අවස්ථාව. එහෙමයි. તો සංඥා වේදනා නොදැනෙන අවස්ථාව ඉඳලා ආයි මයින්ඩ් එකට මේ අර එක අරමුණක එහෙම ඉඳලා ඊට පස්සේ ආයේ අර ඔක්කොම අරමුණු වෙලාවට ආවම ආයි කෙලෙස් එහෙමමයි. ඒතර මේ කෙලෙස් කියන මාර්ගයයි මේ සමාධි කතාවයි වෙනයි. ඒතර අවදිය වෙනයි කෙලෙස් වෙනයි. ඒතර මේ කතන්දරේ කෙලෙස් වලින් මනිනවා නම් වැඩි හොඳයි කියලා තමයි මම හිතන්නේ. මොකද අනිත් එක හිතලා ගන්න බැරි හින්දා අතටම කැමරා එක කෙලෙස් වලට හයි තිබ්බනම් සමහරට ඒක පොඩි වාසියක් තියෙන පුළුවන්. හැබැයි ඒකත් හිතලා බල යන එක නෙවෙයි. යන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඥානය කියන්නේ මෙහෙම හිතන එකක් නෙවෙයි. ඥානය කියන්නේ දැනෙන එකක්. ඒතකොට දැනෙන එක හිතන්න ගියොත් ආයි මයින්ඩ් එකේ. මේක හරි කම්ප්ලෙක්ස්. ඒ ලෙවල් වලට එනකොට කම්ප්ලෙක්ස්. ඒකයි මිනිස්සු අතහැරලා දාන්නේ. කෝකිලා මහත්මිය මේ ඊයේ මම සිල් ගන්න ගියා. උදේ ඉඳලාම ඉතින් සිල් ගත්තා. එතන මේ ධර්මදේශනා දෙකක් ඔය ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩියේ. ඇත්තටම දැන් ඔය කෙලෙස් අඩු වෙන තැන කතා කරා උන්වහන්සේලා. ඒක තනිකරම එතන කතා කරේ. දැන් අපි ඒගොල්ලෝ ඇත්තටම සාමාන්‍යයෙන් ඔය කියන ටිකම කියනවා. එතනදි කියන්නේ කෙලෙස් දකින්න කෙලෙස්ය දැක්ක ගමන් ඒකේ අනිත් පැත්තේ භාවනාව කරන්න දැන් අර අහලා ඇතිනේ ඒක නේද අර දැන් තරහක් આવොත් මෛත්‍රී භාවනාව කරන්න. ඇත්තට එතනත් කෙලෙස් අඩුවීමක් වෙනවනේ මෛත්‍රී කරගෙන යනකොට. එතන මොන දර්ශනයක්වත් නැහැනේ. උන්වහන්සේලා ඒක තමයි කිව්වේ දැන් අපිට කාම ආශාවක් එනකොට කිව්වා අර දැන් ශාරීරිය පණුව ගහලා ඒවා රූපමවලම කතා කරලා කිව්වා අපිට. අර නව සීවතකය අර ඒ භාවනා කරන්න. එතකොට කෙලෙස් අඩු වෙනවා කියලා. ඇත්තම කියනවා නම් දැන් තරහා යන කෙනෙක් මෛත්‍රී වැඩුවාම හිතනත් මේ ඒ කෙලෙස් අඩු වෙනවා. ඒක ප්‍රායෝගිකව ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම මම ඔය සයිකොලොජිකලි කරන ට්‍රීට්මන්ට් වලදී එහෙම නැත්නම් අපි කියමු මේ අර මනස අයින් කරන්න වෙන ට්‍රීට්මන්ට් තියෙනවා. ඒ කියන්නේ මේක මේ change of කියන්නේ මේ අරමුණ වෙනස් කරනවා. අරමුණ වෙනස් කරනවා. ස්කිප් කරනවා වෙනස් කරනවා. ඉතින් වෙනස් කරාම ඇත්තටම හොඳයි. ඉතින් කවුද කැමති තරහ අරන් ඉන්න? කවුරක් කැමති නැහැ තරහ අරන් ඉන්න. ඇයි අපි කැමති නැහැ මේ යටින් තියෙන කම්පනය ඇත්තටම ඒක හරි අපහසුයි. කොයි බීන් එකත් ඒ කියන්නේ ඕනම මේ හිත ජීවයක අකම්පනයට තමයි ළඟ. ඒ කියන්නේ කම්පනය තමයි එතන තමයි නියම සුවය තියෙන්නේ. නමුත් දැන් කවුරුත් කැමති නැහැ කම්පනයට. ඉතින් කම්පනයක් ආපු ගමන්ම පටාස් ගාලා වෙන අරමුණක් ගන්නවා. එතකොට ඇත්තටම කියනවා නම් තරහක් ආවම සුපත් වේවා කියලා හිතුවත් ඇත්තටම ඒක අඩු වෙනවා. මම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. නමුත් මෙතන තියෙන්නේ මේක ක්‍රිටිසයිස් කරනවට නෙවෙයි. නමුත් එක අය එක ක්‍රම පාවිච්චි කළා
සුවයක් ලබා දුන්න මිනිස්සුන්ට. It's not that bad actually. ඒ කියන්නේ ඒකෙන් මිනිස්සු తాවකාලිකව හරි නිවෙනවා. ඒක වටිනවා. මොකද නැත්තම් මිනිස්සු මරා ගනී. මිනිස්සු කොටා ගනී. මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති ඔක්කොම mental health institute වල ඉඳී. කියන්නේ මේක මොකද්ද මේ වෙන්නේ මට දුකයි කියලා. දැන් මට දුකයි කිව්වම දුකයි කියන එක මහා භයානක දෙයක් විදිහට ගන්න. එතකොට මට දුකයි කියලා මං කලබල වෙනවා. මිනිස්සු හරි අකමැති මේ වගේ දේවල් වලට. ඒතකොට දැන් ඒ වගේ අර තරහ යන අවස්ථාවක් කියලා අරගෙන දැන් ඒක එහෙම වෙනස් කරන එක. එහෙම නැත්නම් දෙවියන්ට ගිහින් යදින එක. එහෙම නැත්නම් දෙවියන්ට ගිහින් කියනවා. මෙහෙමයි මම මෙහෙම වැරද්දක් වුණා. අනේ මට සමාව දෙන්න කියලා. ඇත්තට මේ මිනිස්සයා එතනින් එළියට එනකොට කාම් මයින්ඩ් එකකින් එළියට එනවා. යදලා. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියනවා මේ අපි කොකිල මහත්මිය තාවකාලිකව නිවෙනවා. තාවකාලිකව නිවෙනවා. It's okay. I mean ඒක okay. ඒ කියන්නේ හැබැයි අපි මේ ඇත්තටම මේ සාකච්ඡා කරන්නේ මේ තාවකාලික නිවෙන කතාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා දේශනා කරේ මේ තාවකාලිකව නිවෙන කතාවක් නෙවෙයි. හැබැයි ඒක ටිකක් බරපතලයි. ඒ කියන්නේ තාවකාලිකව නිවෙන එක ඊළඟ මොහොතේ නොවෙන්න පුළුවන්. ඒක හරි පැහැදිලිනේ. මොකද ඊළඟ දවසෙත් තරහ යනවනේ එක්කෙනෙකුට. එතකොට කොක්ලමත් දැන් ඕකේ තව උඩම හරියනේ අපි ධානා සමාපatti වලට ගියාම මොකවත්ම නැතුව යනවනේ. දැන් ඒත් ආපහු අපි උපදිනවනේ. එතනත් ආත්ම ස්වභාවය තියාගෙනනේ. කොයිතරම් ගැඹුරුද මේ කාරණා නේද? මේ ගොඩක් ගැඹුරුයි. ඇත්තටම ගොඩක් ගැඹුරුයි. ඇයි ඒකනේ දැන් එහෙම දැක්මක් තියෙන මයින්ඩ් එකේම ඉන්න කෙනෙකුට නැවත ඒ හින්දා තමයි මත්පැන් පානය කරන්න හෝ වෙන ඒ අර මොකද්ද කාය විඥානය නන්දිය ඒ වගේ එක දේවල් කරන්න හැකියාව තියෙන්නේ කොහොමද අරක මයින්ඩ් එකෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ අරමුණු කරොත් ඇත්තටම ඒ අවස්ථාවේ එතුමාට දැනනවා ලොකු සුවයක් නිවෙන. අනිත් වෙලාවට නෑ. ඒතර අනිත් වෙලාවට මොකක් හරි කරන්න ඕනේ. ඉතින් මොනවා හරි කරමු. ස්වභාවිකවම ඇත්තටම සත්‍යය නිවන තමයි හොයන්නේ නේද? කියන්නේ සුවයනේ හොයන්නේ. ඒකනේ ඔව් සුවේ හොයන්නේ. ඒක තමයි නේද? ඒත් මේ බුද්ධ දර්ශනයෙන් විතරයි අපිට මේ ඉපදීම නවත්තන්න පුළුවන්. ඒක තමයි මේ විශේෂත්වය බුද්ධ දර්ශනයේ. ඔව් ඇත්තටම ඉපදීම නවත්තනවා කියන්නේ මේ ඒක මේ අනවශ්‍ය විදිහට මේ සිද්ධ වෙච්ච දෙයක්. කම්පනය කියන එක මේ ඇත්තටම හටගත් දෙයක් කියන එක තේරුම් ගන්න එක තමයි වෙන්නේ. එන්න කම්පනය අකම්පනය වෙනවා කියන්නේ මේ මහ ලොකු දෙයක් කියලා අපි ගන්නවානේ. නමුත් ඇත්තටම වෙන්නේ කම්පනය වෙන්න දෙයක් මෙතන තිබෙම නැහැ කියන එක. ඒ කියන්නේ කම්පනය පවා මේ තිබ්බ දෙයක් නෙවෙයි. ඒක හටගත් දෙයක්. ඒතකොට හටගත්තේ කොහොමද කියලා මැජික් එක ලියාගත්තොත් විතරයි ඒක ඇත්තටම මේ අර නිකන් කම්පනය ගැනත් කලකිරීමක් තියෙන්නේ. ඒ කියන්නේ මේකත් ඉතින් හටගත්ත එකක් නේ. මේකත් හටගත්ත එකක් මේකත් හටගත්ත එකක්. මොකක්ද දැන් හටගත්තේ නැත්තේ කියලා ගත්තාම නෑ ඔක්කොම හටගත් දේවල්. ඒක ඔක්කොම සංකතයි. ඔක්කොම සංකතයි නම් මොකක්ද දැන් මොකටද නන්දිය ඒ කියන්නේ සුඛ සංඥාවෙන් බලන්න තියෙන්නේ කොයි දේද? එතකොට ඒක හරි නිකන් අමුතු කතාවක් වෙනවනේ. සුඛ සංඥාවෙන් තමයි ඔක්කොම බලන්නේ. ඒ සුඛ සංඥාවෙන් ඇත්තටම සුඛ සංඥාවෙන් අල්ලන් ඉන්නේ මේ කම්පනය. බේසිකලි ගත්තාම ඒ කියන්නේ පල්ලෙහාට ආවට පස්සේ මුලින් ගන්නවා මේ ආයතන වලින් අනේ මේ හරි ෂෝක් පූසා කියලා අපි පූසා වත ගන්නවා කියමු. නැත්තම් බලු පැටියා. දැන් අපිට නිකන් ලොකු ෂුවර් එකක් තියෙනවනේ නේද? මෙතන අපි පූසෙක් අත ගන්න කියලා. දැන් මේ හරි මිනිස්සුන්ට තියෙනවා මේ ඩිස්කස් කරන්නේ නැහැ ගොඩක් අය මේවා. ඇත්තටම මේ Zoom සාකච්ඡා කොච්චර වැඩි කරත් ඒ වගේ ඩීප් ඒවා කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද මේ සංඥාවක් ඇසුරු කරේ කියලා. ඒ කියන්නේ ඒක ඒ ලෙවල් එකට යන්නේ නැහැ. දැන් කොහොමද මේ මංට
ටච් කරලා මේ වින්දේ පූසා කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් ඇත්තටම එතන තිබ්බේ සංඥාව. ඒ සුඛ සංඥාව කියන්නේත් ඇත්තටම සංඥාව. ඒතරේ මේ වගේ අපිට එක ඒ කියන්නේ කාය විඥාණය ගැන එහෙම හිතාගන්න ටිකක් අමාරුයි මුලදී. ඒ කියන්නේ කාය විඥානය කියන්නේ දැන් උණුසුම කියන එකේ ඇත්තටම මනෝ විඥානයක් නැහැ. ඒක උණුසුම කියන එක ඩිරෙක්ට්ලි තියෙන දෙයක්. ඒතර උණුසුම ටච් එක ප්‍රෙෂර් ෆීලිං එක ඒව ඔක්කොම ඩිරෙක්ට්ලි කාය විඥානයට දැනන දේවල්. එතන මනෝ විඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මගේ කකුල මගේ අනේ මේ මගේ මට සීතලයි වගේ ගත්තොත් මිසක් එහෙම විශේෂයක් නැහැ. එතකොට ඒක දන්නේ නැත්නම් අන්න එතන නැවතුණා. ඒ වගේ මේ එක තැන්වල හිර වෙනවා. ඒ හිර වෙන තැන් අහන්න නැති ගතියක් තියෙනවා. හැබැයි අහන්න දන්නේ නැතු වෙන්නත් පුළුවන්. අහන්න දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ අපිට පවා දැන් ඇයි දැන් ගොඩ ලොකු ඩිස්කෂන් එකක් කරොත් සමහරට තව දේවල් එනවා එළියට. සමහරවිට ඒක එන්නේ නැහැ. අහන්න එන්නේ නැහැ. ඒ අහන්න එන්නේ නැත්තේ ඒක තේරිලා නෑ තාම. ඉතින් අවිද්‍යාවම තමයි තියෙන්නේ අන්තිමට. කොකිලා මහත්මිය. අවසරයි මේ මම හිතන්නේ කාවින්දය එහෙමත් ඉන්නවා ඔබතුමීටත් පුළුවන් සම්බන්ධ වෙන්න. ඒ වගේම අනිත් අයටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොන හරි තියෙනවා නම් කතා කරන්නත් පුළුවන්. කොකිලා මහත්මිය අවසරයි. කොකිලා මහත්මිය අවසරයි. ඔව්. කොකිලා මහත්මිය උතන ඔය සුඛ සංඥාව කියන එකත් ඉතින් කෙනකෙනාගෙන් වෙනස් වෙනවනේ නේද? කොකිලා මහත්මිය මොකද කෙනෙකුට දැනෙන සුඛය නෙමෙයි තව කෙනෙකුට. එතකොට ඇත්තටම නෑ එක එක්කනට වෙනස් වෙනවා කියලා ඔබතුමී කියන්නේත් සංඥා ලෙවල් එකකින්. කම්පණය එහෙමයි. කම්පණය ලෙවල් එකකින් ගත්තාම දැන් එක ලෙවල් එකකින් ඒක තමයි මම කියාගෙන ආවේ. එක ලෙවල් එකකින් තමයි ඔය අපි මනින්නේ. දැන් අපිට ඔය දැන් ඔබතුමී කියපු ලෙවල් එකට පල්ලෙහාට ගියාම කම්පණයට තියෙන ඒ කියන්නේ මේ ඉන්නෝ වගේ දැනෙන එකට එහෙමයි. අපේ සියුම් ඇලීමක් තියෙනවා. ඒ සියුම් ඇලීම එකයි. ඒක දැනෙන එකනේ. ඒක එකයි කියන්නේ ඒක මම දන්නේ ඒක එහෙම එකයි කියලාම කියන්න පුළුවන්ද කියලා. නමුත් ඒකේ තියෙනවා මේ සමානත්වයක්. ඒක තමයි අර මේකේ ඒක හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒක එතකොට ඩිෆරන්ට් සංඥා වලට වඩා එතකොට කම්පණයට කැමැත්තක් එහෙමයි. ඩිෆරන්ට් සංඥා කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බාහිරනේ. එහෙමයි. ඒ රූප සංඥානේ. රූප මේ මොකක්ද ඒකට කියන්නේ? ඔව් රූප දර්ශනයනේ. ඒ රූප දර්ශනයේදී තමයි එක ඒවට කැමැත්ත තියෙන්නේ. සංඥා ඒක එහෙමයි. ඒක ඒවට කැමැත්ත තියෙන එක කොහොමත් ගෙඩි පිටින් කැමතියි ඒවා. ඉතින් එහෙමයි. පෙරගෙඩියට කැමති නම් පෙරගෙඩියට කැමතියි. එහෙමයි කොගලා මහත්මයා මේ ඇත්තටම එක කම්පනයක් කියලා කියන්නේ ඕක තමයි අර එන්වහන්සේ මොකද ඒක ඇත්තටම හරීම මේ එක සූක්ෂම දෙයක් එකම එක කම්පනය දැන් එක ගලක් අපි ගැව්වොත් එහෙම එතනින් තමයි වලලු හැදෙන්නේ. ජලයට එක ගලක් ගැහුවොත් එතනින් තමයි වලලු ටික හැදෙන්නේ නේද? එතන එකම එක කම්පනය. දැන් බලන්න මම පෙරගෙඩිය කිව්වහම දැන් පෙරගෙඩිය ගෙඩි පිටින් අපිට නිකන් පෙරගෙඩියම ඇවිල්ලා පේනවනේ. දැන් ඒතර පෙරගෙඩිය කියන එක මේ දෙයක් විදිහට අරගෙන අපි කණ්ඩ මේ ඒක එහෙම ඇසුරු කරනවා නම් ඒක කාම ලෝකේ. සංඥාවක් විදිහට ගත්තාම ඒක පෙරගෙඩිය කියන සංඥාව ලෙවල් එකකින් ගත්තොත් ඒක රූප ලෝකේ. නමුත් ඒක තියෙනවා වගේ දැනෙනවා කියන එක. ඒ කියන්නේ ඒ පෙරගෙඩිය තියෙනවා වගේ දැනෙනවා කියන එක ඒක අරූපය. එතකොට ඒ තුනටම අපි කැමති. ඒතර අරක නොදකින්න එක්කෙනා ඒ කැමති කියන්නේ ඇත්තටම ඒක තමයි දෙයක් වෙනවා කියන්නේ. ඒ දෙයක් වෙන ලෙවල්ස් තමයි. අරක සම්පූර්ණයෙන් මේක දෙයක් වෙලා තියෙන. නමුත් මේ සංඥා ලෙවල් එකනොත් ඒ කියන්නේ ඒකට මොකද අපි කැමති සංඥා හැසුරු කරන්නේ. මම කියන්නේ මොකද්ද? ඇත්තටම ඔය දෙයක්
වෙන එක්කොට ඒ ටෙලිපති වෙන ඒ කම්පනයට. ඒතර දෙයක් වෙන උන්නේ කොතනද? එතන අර ඒ ටෙලිපති වීම තියෙනවා ඇත්තට. ඒතර දැන් අපි ගත්තොත් එහෙම අපි නිකන් මයින්ඩ් එකේ කියන්නේ දැන් peer ගෙඩිය නැහැ. මයින්ඩ් එකේ අපි ඕනම දෙයකට වැදගත්කමක් දෙනවා නම් මයින්ඩ් එකේ ඒක තාම peer ගෙඩිය වෙනම ඇසුරු නොකරත් ඒකට තාම වැදගත්කමක් තියෙනවා. ඒක ඇත්තටම සංඥා ලෙවල් එකෙන් හරි වැදගත්කමක් දෙනවා. ඊට පස්සේ ඒකත් දැන් ගානක් නැත්තම් ඒ කියන්නේ මයින්ඩ් ඒ ලෙවල් එකකින් එහාට ගියත් දෙයක් වෙනවා කියන එක ඒක දැනන දෙයක්. ඒ දෙයක් වෙනවා කියන එක දැනන දෙයක්. ඒක දෙයක් වෙනවා කියන එකටත් කැමැත්තක් තියෙනවා. තියෙනවා එහෙමයි. ඒක පල්ලෙ දැන් මේකේ මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඇත්තටම අන්තිමට දැනෙන්නේ මේ ඒ සුඛ ස්වභාවයට දැනන කැමැත්තක් විදියට. ඒක ටිකක් ඩිටෙක්ට් කරන්නත් ඒක ගැන මානසිකාරයක් වුණොත් තමයි. කියන්නේ ඒක ෆීල් වෙනවා. ඒක ෆීල් වෙනවා කියන්නේ ධම්මට්ටිය ඥානය කියන්නේ. කියන්නේ මේක විදගෙන යනවා කියන්නේ ඇත්තටම මේ ඒ අර සුඛ ස්වභාවයට පොඩි ඇලෙන ගතියක් තියනවාද කියන්නේ. මේවා ඉතින් ඇත්තටම එක විදිහට ඩිස්කස් කරන්න පුළුවන්. ඉතින් ආරයන් වහන්සේ ඇත්තටම මේවා එක විදිහට අපිට කියනවා. ඇත්තටම ඒ කියන එක ගන්නකොට ඉතින් අපි එක එක්කෙනා අපේ ලෙවල් එකට තමයි ගැනෙන්නේ. ඒකයි අපේ ප්‍රශ්නේ. එහෙමයි. එහෙමයි කොකිලා මාත්මේ තව කෙනෙකුට අපි අවස්ථාවක් දෙමු. මම නවතිනවා එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දමයන්ති මහත්මිය. තෙරුවන් සරණයි. කාට හරි පුළුවන් තව මේක සම්බන්ධ වෙන්න කාවින්ද්‍යා මහත්මිය ඉන්නවද? කතා කරන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි ජානකි මහත්මිය. එහෙමයි. ඇත්තට ඔව් අපිට අද සෑහෙන වටින දේශනාවක් ඇහුණා. හැමෝගෙම ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිකලි කොහොමද අපි මේක දැනෙන්නේ කියන එක තමයි අපි ඇත්තට මෙතන අද උදේ අද රාත්‍රී 7 සාකච්ඡා වුණේ. ඇත්තටම ඒක කොකිලා මහත්මිය දැන් තවදුරටත් ඒක අපිට එක්ස්ප්ලেইন කරා. අර එක එක්කෙනාට මේක දැනෙන ලෙවල් එක ගොඩක් වෙනස් කියලා. දැන් කොකිලා මහත්මිය එතන සඳහන් කරා වගේ අර අපිට දෙයක් වෙනවා කියන දැනෙන තැනක් තියෙනවානේ. හැබැයි දැන් අපි හොය යන එක ලොකු ප්‍රශ්නයක් නේද කොකිලා මහත්මිය. දැන් මුලින්ම අපි මේ මාර්ගයට එනකොට මුලින්ම අපහැදිලි අපි බැස ගන්නවද නැද්ද කියලා. එතන අර සැකයක් වගේ උපදිනවා. ඒ සැකේ එතන උපදින්නෙම අපේ දර්ශන ඥානයේ තියෙන ප්‍රශ්නයක් නිසා කියලා අපි ඒක දැනගත යුතුයි. නමුත් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මුලින්ම අපි සවිතක්ක සවිචාර මට්ටමේදී එතන විමසලා බලනවා. මෙතන මම බැසගත්තද? මෙතන මේ ශබ්ද වර්ණ වලින් හැදුණු සංඥාවක් තමයි පරිහරණය වෙන්නේ කියන එක අපි හිතලා බලනවා. ඒ කියන්නේ විමසනවා, විදර්ශනාවට ලක් කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම දැන් අම්මා කෙනෙක් හරි කවුරු හරි හිතනවා නම් මම මෙතන හිතනවා කියලා කියනකොට ඒක ප්‍රශ්නයක්ද නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි ගොඩකල් බණ අහපු කෙනෙකුට තමයි මේ පණිවිඩය ඇත්තටම. මේක මේ මුලින් බණ අහන කෙනෙකුට නම් මේ කතන්දර නෑ. ඇත්තටම බණ අහගෙන යන්න, ප්‍රශ්න තියෙන ඒවා අහන්න, මේ මනසිකාර කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඇත්තටම මේ ඕන තරම් මනසිකාර කරලා තියෙනවා. මේ මොනවද මේ ආරණ්‍ය වංශය කියන්නේ කියලා ඒක හිතේම හිට දාලා මෙහෙට දාලා හැම කියන්නේ දකින එකට දාලා මොකද්ද මේ කියන්නේ කියලා අපි බලනවා. හැබැයි සමහර ඒවා ඇත්තටම අර එකපාරට ක්ලික් වෙනවා වගේ තියෙනවා. ඒ වගේ එහෙම තියෙනවා. ඒ ලෙවල් එක නෙවෙයි. ඇත්තට මේ ගොඩ කාලය පනහපු කෙනෙකුට තමයි මේ පණිවිඩය යන්නේ. ඇයි ඔබ තාම හිත ඉන්නේ කියන ක්වෙස්චන් එක තමයි මම හිතන්නේ ආරණ වහන්සේ නිතරම අහන්නේ.
එහෙමයි මහත්මිය. එතනදී තමා මං හිතන්නේ කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය ඉතාමත්ම විශේෂ. දැන් මේ පාරේ මේ විදිහට මේ මාර්ගය වඩාගෙන එන හැමෝම ඔන්න ඔතන හිර වෙලා ටිකක් බලලා කල්යාණ මිත්‍රයාගේ පණිවිඩයත් එක්කලා අර කොකිලා මහත්මිය කියනවා වගේම අර 7 වෙනි දවසේ තියෙන විශේෂත්වය අඳුනා ගන්නවා. ඒක මානසිකාර්යම නෙමෙයි මේක මේ කියන එක අඳුනගෙන ඊට පස්සේ තමයි අර දැනෙන ස්වභාවයත් එක්කලා යන්න ගමනට එක්කලා යන්න පටන් ගන්න. එහෙම නේද කොකිලා මහත්මිය? එහෙමයි. ඒකේ දැන් මේ වැදගත්ම දවස් තියෙන්නේ ඇත්තටම පළවෙනි දවසයි දෙවෙනි දවසයි. ඇත්තටම එහෙම කඩන්නත් බෑ. පළවෙනි දවසයි දෙවෙනි දවසයි හරිම වැදගත්. මොකද මේ දැක්ම නැත්තම් ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන right vision කියන එක නැතුව මේ කතන්දර කිසි දෙයක් වැඩක් නැහැ. නැත්තම් ඕන කෙනෙක් දැහැනක් තියෙනවා නම් නිවන් දැක්කා වගේ කියන්න පුළුවන්. එහෙම කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒකත් දැම්මනේ පුණ්‍යාභිසංකාරා කියන ගොඩටම වැටුණේ ඒක ධ්‍යාන අවස්ථා. ඒව කවුරුවත් වැඩි ඩිස්කස් කරන්නේ නැහැ. එතෙන්ට වැටුණනේ. ඒක තවත් සංකාරයක් කියලා වැටුණා. ඒ කියන්නේ අරමුණු කරලා ගන්න ඒක දැන් ආරයන් වහන්සේ කොච්චර කියනවද සමතේ නැවත වැඩි යුතු නැහැ කියලා. ඇත්තටම අරමුණු කරන්න පුරුදු වුණොත් ඒක කඩන්න වෙනම ප්‍රැක්ටිස් එකක් කරන්න වෙනවා. ඒ මොකද මේක මේ අරමුණු කර ඉන්න එකක් නෙවෙයි. ඉතින් අරමුණු කර ඉන්න එකක් නෙවෙයි කියලා කියන්න නම් ඉස්සෙල්ලා මේ ධර්මය හොඳට අහලා ඒක ගැන කල්පනා කරලා ඒක ඩිස්කස් කරලා ඒ ප්‍රශ්න විසඳලා තියෙන්න ඕනේ. ඒකට පළවෙනි දවස් දෙකේ ඇත්තටම මේ වැදගත්කම තියෙනවා. ඒ කියන්නේ මේක අඩු ගානේ අහලා තේරුම් ගන්න ඕනේ මේක මේ අරමුණමයි මම කියන එක. ඒක පව හරි වැදගත්. ඒක ඔය කොච්චර කිව්වත් මේ අන්තිමට ගියාම කම්පනයට තමයි මම කියලා තියෙන්නේ. කෙනෙක් ඒක සංඥාවමයි මම, කම්පනයමයි මම, පෙරගෙඩියමයි මම, පෙරගෙඩිය කියන සංඥාවමයි මම, පෙරගෙඩියට තියෙනවා නම් කම්පනයක්, ඒ කම්පනයමයි මම. ඒක තමයි මම උනේ. ඒ මුලින් ගත්තාම අපි පෙරගෙඩියටම දානවා. මොකද මුලින් තියෙන පෙරගෙඩියම තමයි. නමුත් මේ වගේ අපි අර අපිට දෙන්නවනේ පෙරගෙඩිය වෙනයි මම වෙනයි කියලා. ඒක තමයි අපේ තියෙන දෘෂ්ටිය. ඒක එහෙම දෘෂ්ටියක් තියෙන. දෘෂ්ටිය තියෙන තාක්කල් ඇත්තටම ඒක විසඳගන්න ටිකක් අමාරුයි. අවසරයි කොකිලා මහත්මිය. අපි මේ ප්‍රතිපදාව ගැන කතා කරන්නවත් සුදුසු නැහැ වෙලාවකට මට හිතෙනවා. දර්ශන ඥානෙමයි මේ සුද්ධ කරගන්න ඕනේ. ඔව් ඒක තමයි මම එදා කිව්වේ. ඒක අවුරුදු 2ක් වෙන්නත් පුළුවන්. ඒක දැන් ආරයන් වහන්සේගේ අත්දැකීම් කියනකොට උන්වහන්සේ කොච්චර කල්ද සමහර ඒවා අවුරුදු 2ක් කරපුවා තියෙනවා. එක ප්‍රැක්ටිකල් පොයින්ට්ස්. එහෙම බලනකොට ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට මට නම් මේ කාලයක් කියන්න බෑ. මොකද මේ ඇත්තටම හැම මොහොතකම දර්ශනයමයි සුද්ධ වෙන්නේ. ඒ සුද්ධ වෙවි යනකොට කියන්නේ බණ අපි අහලා අපි තුලින් මානසිකාර කරනකොට ඒ මානසිකාර කරන්නේ බණ කියන දේ. දැන් ආරයන් වහන්සේ ඇත්තටම ගොඩ පොයින්ට්ස් දෙනවා අපිට මානසිකාර කරන්න. ඔය විදර්ශනා කරන හැටි ඉපෙරදා කියලා දුන්නා. ඒ කියන්නේ අපිට හැම තැනකම විදර්ශනාව තියෙනවා. ඒතකොට දැන් අපේ කට්ටිය මේ බණ අහන් යනකොට විදර්ශනා කරන්නේ මේ ආරයන් වහන්සේ කියන එක විතරයි. ආරයන් වහන්සේ වේයෝ ගැන බලනකොට ඔන්න ඒ වගේ සත්තු ගැන බලනවා. අර එහෙම නෙවෙයි. සමහර අර වතුර බහින එක දිහා බලලා මේ මාර්ගඵල වලට ඇවිල්ලා තිනවා. උඩින් වැස්ස වැටෙන එක දිහා බලලා. හරි ඒ වගේ හැම තැනකම විදර්ශනා කරන තැන හැම තැනකම මට මගේ එක්ස්පීරියන්ස් එකේ මට නම් කියන්නේ මං ගෙදර ඉන්නකම්ම මට තියෙන විදර්ශනාව. කොහේ හරි ගමනක් යනවා කිව්වම මම හරි කැමතියි. මොකද ඉස්සරහා ෂීට් එකේ ඉඳගත්තාම මට ඒ ගමනේ ගිහින් ගෙදර එනකොට මං ලොකු ඥානයක් මට දැනෙනවා. මොකද මං තුලින් හැම තැනම විදර්ශනා වෙනවා. දකින දේවල්. ඒ කියන්නේ හැම තැනම විදර්ශනාව තියෙනවා. හැබැයි මං ඒතන ප්‍රතිපදාවක් දන්නේ නැහැ ඒ කාලේ. මේ කියන්නේ ඇත්තටම අහගෙන ගිය ධර්මයේ මං තුලින් මෙනෙහි වෙනවා කියන එක මට දැනෙනවා. ඉතින් මටම දැනෙනවා යටින් ඥානය වැඩෙනවා කියන එක.
එතකොට ප්‍රතිපදාව කියන එක ඔටෝමැටිකලි Taman තුලින්ම එනවා ඒක. කලේ එකම දේ ධර්ම දේශනා ඇහුවා. ඒ ගැඹුරු විදර්ශනාව හැම මොහොතකම තිබ්බා. නාන්න ගියාම ඒ විදර්ශනාව තියෙනවා. ඊළඟට මේ ඇත්තටම ආරයන් වහන්සේ දැන් කියනකොට ඒ අවදි එහෙමම අපිට දැනෙලා තියෙනවා. මොකද මේ අද කාලේ වෙලා තියෙනවා දැන් ආරයන් වහන්සේ ඇත්තටම පහසුවට හුඟ જાති කියනවා. උන්වහන්සේ අහුමුළු පවා පෙන්නලා දෙනවා මේවා විදර්ශනා කරන්න. ඒතර අපිට කවුරුවත් ඒ කාලේ හිටියේ නෑ ඇත්තටම. එතකොට අර මේ සමහරලාට මට පිස්සු කියලා හිතනවා මේ ගෙදර ඉන්න අය. මං කඩ ඉස්සරහට ගිහිල්ලා අර කඩවල් වල අර උඩ බෝඩ් තියෙනවා. ලයිට් බෝඩ්. මං කාර් එක ඉස්සරහා ඉඳගෙන ඒගොල්ලෝ කඩවල වලට ගිහින් එනකම් මට පුදුම විදර්ශනාවක්. මට ඒ කාලේ හරි වටිනවා. නිදහසේ ගෙවන. ඉතින් මං ඒ වයින් ෆොටෝ ගහනවා. ෆොටෝ ගහලා බලනකොට මට පේන්නේ තැන තැන තියෙන ලයිට් ටිකක් විතරයි. නමුත් වේගෙට නම් වැටෙනවා, ඉලක්කම් වැටෙනවා. ඇත්තට මේ ලයිට් බෝඩ් අදට මේ විදර්ශනා වැඩිච්ච හැටි හොඳට තේරෙනවා. ඊළඟට මං හිටපු රටේ මේ තිබ්බේ නෑ ඕමාන් වල තිබ්බේ ඇරබික්. ඒතර මමත් කියන්නේ පොඩි පොයින්ට්ස් ටිකක්. ඒතර දැන් ඒ මිනිස්සු කතා කරන්නේ ඇරබික් භාෂාව. මම ඒ තලේ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒකෙන් කතා කරනවා මට තේරෙන්නේ නෑ. ඒතර බෝඩ් ඔක්කොම ඇරබික්. ඉතින් පුදුම විදර්ශනාවක් ඇත්තට ඒ තැන්වල වැඩුණා. මොකද මේ ඇත්ත පේන්න ගන්නවා. දැන් මේ මම රැවටිලා ඉන්න හැටි. ඒතර කොහොමද මේ මිනිස්සු මේ මට්ටම් වලින් ගනුදෙනු කරන හැටි ඇත්තටම කියනවා නම් විදර්ශනාව කියන එක හැම මොහොතකම තියෙනවා. එතකොට මේ දැන් ආරයන් වහන්සේ කියන එක නෙවෙයි දැන් අම්මලා ගොඩාක් අය හිතනවා අපි විදර්ශනා කරන්න ඕන උන්වහන්සේ කියන ටික කියලා. එහෙම නෙවෙයි. තමන් කරන කියන තැන එතකොට ගැඹුරු විදර්ශනාවකට අපි යනවා. ඒ ටිකෙන් ඔබ්බට යනවා අපි. ඇත්තටම කියනවා. එතකොට එනවා ලොකු මේ ඇතුළ සුද්ධ වෙනවා අපි. ඒ කියන්නේ ඇත්තටම එතන තමයි සත්‍ය ඥානය කියන්නේ. ඒ සත්‍ය ඥානය වැඩෙනකොට ඊට පස්සේ අපි ඇත්තටම එනවා අරමුණට එනවා. වටේ සුද්ධ වෙන්න අරමුණ කියන එක හරිය ලස්සනට අරමුණ අපිට ටාගට් වෙනවා. එතකොට ඒ අරමුණ කියන එකේ බැස ගන්න තැන අහු වෙනවා අපිට. ඒ කියන්නේ අපි අරමුණේ යමකට කම්පණය වෙනකොට අන්න අපි බැසගත්ත කෙනෙක් ඒක කාටවත් කියන දෙයක්වත් නෙවෙයි. එතකොට අපි ඒක විදර්ශනා කරන්න දන්නවා. මොකද ඒ අරමුණට එනකොට අපි අඳුනගෙන ඉවරයි. දර්ශන ඥානය අපිට තියෙනවා. එතන හොඳට විදර්ශනා වෙනවා. එතකොට අපි මුලදී බැහැ ගන්නවා. ඊට පස්සේ ඒවත් සුද්ධ වෙවි යනකොට අපිට බොහොම අපූර්වට ඇත්තටම අන්තිම හරිය වෙනකොට ඔය කියන්නේ යටින් අවදිය මතුවෙනවා. ඒ ටික එහෙමම සිද්ධ වෙනවා. අපිට වෙලා තියෙන්නේ මේ අපේ එකක් විදර්ශනාව මදීකමමයි තමා තුළින් මානසිකාරය වෙන්නේ නැහැ. එතන තමයි මට හිතෙන්නේ කෝකිලා මහත්මිය මේ ලොකු අඩුවක් තියෙන විදර්ශනාවමයි. මට හිතෙනවා මේ ඒක සුද්ධ වෙනකොට අපේ ඔය ප්‍රායෝගික පැත්ත ඒක හොඳට විවර වෙනවා කියලා. ඔව් සත්‍ය ඥානයේ අඩුපාඩු තමයි කොහොමත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ අවිද්‍යාව අන්තිම වෙනකම්ම තියෙන්නේ අවිද්‍යාව තමයි. අර දැන් ඔය මයින්ඩ් එකේ තියෙන දැන් අපි විදර්ශනා කරනවා කියන ලෙවල් එකේ තියෙනවා සවිතක්ක සවිචාර කියන අවස්ථාව. ඒක කියන්නේ සිතුවිලි අපි හිතලා විදර්ශනා නොකරත් විදර්ශනා වෙනවා කියලා කිව්වොත් ඒක සවිතක්ක සවිචාර අවස්ථාවක් තියෙන්නේ. ඇත්තටම කෝකිලා මහත්මිය දැන් අවිතක්ක විචාර කියන්නේ තමයි එහා කෝකිලා මහත්මිය ඇත්තටම දැන් ඔය වචන ඔය ඔක්කොම ආරයන් වහන්සේ කියනකොට දැනගත්ත මිසක මට ඒ දවස්වල කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ධර්ම දේශනා ඇහුවා සහ මනසිකාර වුණා විතරයි. ඉතින් අර අපි මේ දැන් දැනුමට උඩ જાතිය අපි දැන් ඔහොම කියන්න පුළුවන් වුණාට අවදිය නෑ නේද අපි ඇතුලේ. ඒක නේද මේ ගැටලුව. නෑ රයිට් විෂන් කියන එක අනිත් එක නෑනේ. දැන් ඒකයි තියෙන්නේ. ඒක රයිට් විෂන් කියන එක ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන එකෙන් තමයි මාර්ගය පටන් ගන්නෙ. ඒතකොට මාර්ගය පටන් ගන්න කෙනෙකුට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත මාර්ගය තමයි සම්මා සංකප්ප සම්මා වාචා. ඒ කියන්නේ මම නැතුව කරන ක්‍රියාවලියක් ආරම්භ වෙන්නේ. ඒක ලේසි නැහැ. උතන එතනින් තමයි පටන් ගන්න. සම්මා දිට්ඨියට එනකන් තමයි අපිට සෑහෙන වැඩ තියෙන්නේ මට හිතෙන්නේ. සම්මා දිට්ඨියෙන් පස්සේ අපිට ඇත්තට ප්‍රතිපදාව මේක අපි තුලින්ම හැදෙනවා. ඔව්. ඒ කියන්නේ කෙනෙක්ට මේක
සැක නොහැර ඒ කියන්නේ අත්දැකීමක් තියෙන්න ඕනේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ ලිබරේෂන් ඔෆ් මයින්ඩ් කියන්නේ මොකද්ද කියන එක. එතන සම්මාදිට්ඨිය නැත්තම් ඒකත් ගන්නෙ මම මාර කූල් තැනකට ගියා කියලා තමයි. එහෙනම් හරි පරිස්සම් වෙන්න ඕනේ. දර්ශනයම තමයි සුද්ධ කරන්න ඕනේ. දර්ශනයම තමයි වැදගත් වෙන්නේ. නමුත් මම මේ කියන්නේ ඒ දර්ශනය පත්‍යං වෙච්ච කෙනෙකුට පවා ඒ දවස් 7 ප්‍රෝග්‍රෑම් එකේ ඉම්පෝටන්ස් එක තියෙන්නේ ඒක ඇත්තටම අත්දැකීමක් නොලබපු කෙනෙකුට අත්දැකීමක් ගන්න සමහරලාට ඉවහල් වෙනවා. ඒ දවස් 7 ප්‍රෝග්‍රෑම් එක දවස් 7 කියලා අපි කියන එක ඉවහල් වෙනවා. ඒ ඉවහල් වෙන්නේ කොහොමද කියන එක එක්කෙනෙක් කෙනාට බාරයි. මොකද මේ ගොඩක් අයට කතා කරනකොට මයින්ඩ් එක තමයි කතා කරන්නේ. ඒතර ඒ මයින්ඩ් එකෙන් ලිබරේට් වෙච්ච අවස්ථාවක් නැත්තම් ඒ කොච්චර කරත් ඒ සිස්ටම් එක දන්නේ නැහැ මයින්ඩ් එක එහෙම එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙම අවස්ථාවක් තියෙනවා කියලා දන්නේ නැහැ. අනේ දන්නේ නැති හින්දා තමයි ඔක්කොම සැක තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවක් අත්දැකීමක් තියෙන කෙනෙකුට වැදගත්කම තියෙන්නේ ඒ දවස් 7 ප්‍රෝග්‍රෑම් එක ආරයන් වහන්සේ දීලා තියෙන්නේ ඇත්තටම ඒ වගේ අත්දැකීමක් ගන්න හරියට දැක්මක් නැත්තම් අත්දැකීම එන්නේ නැහැ. ඒ කියන්නේ අත්දැකීම අපිට හිතලා ගන්නත් බෑ. නමුත් අපි මොකක් හරි ප්‍රතිපදාවට පුරුදු වුණොත් ඒක එදිනෙදා ඒක සිද්ධ කරන්න මුලදී ඉනිෂියලි නම් අපිට ඒක අපි බලෙන් අපි පැය භාගයක් හරි පැයක් හරි වෙන් කළා කරනවා වෙන්න පුළුවන්. ඒක හරි වටිනවා. මොකද ඒ වගේ අවස්ථාවකදී හොඳට ඒ ඥානය වැඩිච්ච කෙනෙකුට ඒ ඔබතුමී කිව්වා වගේ ඒක ඒ විදගෙන යන නුවණ තියෙන කෙනෙකුට පවා මේ අත්දැකීම නැත්තම් සැක තියෙනවා. අත්දැකීම් තියෙන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ඇත්තටම මේ සෝතාපන්න කියන එක තමයි ඇත්තට මේ වචන වලින් විස්තර වෙන්නේ. ගොඩක් අයට ඒක කරගන්න පළවෙනි පියරවල් දෙක ඇත්තටම උතන මේ සම්මා දිට්ඨියට එන්නම තමයි උන්වහන්සේ හදලා තියෙන්නේ. බාහිර නෙවෙයි සිත කියපු තැනම දෘෂ්ටිය කැඩෙන හැටියට. ඒක ඉතින් අර ගොඩක් මේ කියන්නේ නමුත් එතන අර සැකයි මේ අනිත් සංයෝජන දෙකත් එක්ක එකතු වෙලා ඒ තුනම එක සැරේ ඒක නැති වෙන්න නම් අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම එන්න නම් යම් ඒකට ඉවහල් වෙන එකක් තමයි ඔය දවස් 7 ප්‍රෝග්‍රෑම් එක. ඒ දවස් 7 ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඉම්පෝටන්ස් එක තමයි අර ඒ අත්දැකීමම තමයි ආරණාංශයේ අනිත් පැත්තට දිගෑරලා දවස් 4ට කඩලා තියෙන්නේ මට තේරෙන විදිහට. ඒ කියන්නේ ඒ අත්දැකීම අපි නොපිට හරවනවා කියන ඇඳුමක් ඒ වගේ අත්දැකීම නොපිට හැරෙව්වොත් එහෙම අත්දැකීම ආපහු අනිත් පැත්තට මනසිකාර කරොත් ඒක උනේ කොහොමද වගේ ගත්තොත් අන්න එතන තමයි ඒක තමයි ආරණ වහන්සේ මේ උදව්වක් විදිහට ඒ දවස් 7න් දීලා තියෙන්නේ මේ අත්දැකීම ලබන්න පහසු වෙයි කියලා හිතාගෙන. ඇත්තටම ඒක එහෙම පහසු වෙනවා. මොකද මේ කෙනෙකුට අර දැනෙන ස්වභාවය ඒ කියන්නේ මොකද්ද දැනෙන ස්වභාවය එන්න නම් මේ හිතන ස්වභාවය මයින්ඩ් එක කියන එක හරියටම ওই දෙකේ වෙනස තේරෙන්න ඕනේ. ඒකෙනුත් අකම්පනය කියන්නේ ඒක හරි ස්පෙસિෆික්. ඒක කියන්න වචන වලින් කියන්න බෑ. එතකොට ඒකට උදව් උපකාරයක් තමයි
දවස් 7කින් වෙන්නේ. මොකද පළවෙනි අපි ගත්තොත් එහෙම day 3 අරමුණ අපි ඕනම අරමුණක් අපි ඒක අපි peeraගෙඩිය කිව්වත් අපිට ඇත්තටම මේ ඇසින් දුටුවා මනසින් හඳුනාගත්තා කියනවා වගේ. එහෙම නැත්නම් මනසට සිතුවිල්ල ඇති වුණා. ඒක හඳුනා ගන්නවා peeraගෙඩියක් විදිහට. එතකොට එතන කොහොමද මේ සිස්ටම් එක වැඩ කරේ කියන එකමයි එතන තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම සිතුවිලි දෙයක් නැහැ කියන එක තමයි ගොඩක් අය හිර වෙලා ඉන්නේ. ඔය කැලලම තමයි ඔය හැම තැනම තියෙන්නේ. එතනින් එහාට පන්න ගන්න බැරි එක. එතනින් එහාට පන්න ගන්න බැරි ගොඩක් හිතන හින්දා. දැන් මේ මානසිකාරය පවා මානසිකාර වෙනවා කියන්නේ ඒක දියුණුවයි කියලා ගන්න බෑ. ඒ කියන්නේ ඒක දියුණුවයි නෑ වැරදි ඒ වචන එහෙම කියන්න බෑ. මානසිකාර වෙනවා කියන්නේ මානසිකාර නොකර නිකම්ම වෙනවා කියන්නේත් ඕකේ. නමුත් ඒකම නෙවෙයි day 4, day 5, day 6 වෙනකොට ඒකත් නෙවෙයි කියලා තේරෙනවා. ඒ කියන්නේ මේ ආරණ වහන්සේ කියන එක මානසිකාර වෙන ලෙවල් එකක් නෙමෙයි. අවිතක්කා ਵਿਚාර කියන්නේ මානසිකාර වෙන කතාවකුත් නෙමෙයි. ඇත්තටම ඒක මොකද මානසිකාර වෙන්න නම් අරමුණු වෙලා තමයි මානසිකාර වෙන්නේ. දැන් අපි නිතරම කියනවා සිහියට අහු වුණා කියන්නේ මානසිකාර වුණා කියන්නේ ඒ කියන්නේ ඒක අරමුණු කරලා තියෙන්නේ. ඒක already මයින්ඩ් එකේ ඉන්නේ. ඒක දන්නේ නැත්නම් ඒක පොඩි අවුලක් තියෙනවා. ඒතර පැහැදිලිද දන්නේ නැහැ. මේව ටිකක් ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද හැමතිස්සෙම බලන්න මේ අරමුණු කරනවා කියන එක තේරෙනවද කියලා. ඒ කියන්නේ කෙනෙක්ට මානසිකාර වෙනවා කියන්නේම තාම ඒ කියන්නේ සිහියට අහු වෙනවා කියන එකම වගේ තමයි. ඒ කියන්නේ මයින්ඩ් එකේමයි ඉන්නේ. මේක ටිකක් වෙනස්. එතකොට මයින්ඩ් එකේ ඉන්නවා කියන එක. මට දැන් මානසිකාර වෙනවා. it's okay. ඒක හොඳයි. මොකද ඒ ලෙවල් එකක් නැත්තම් ඇති වැඩක් නැහැ නේ. මේ ගොඩක් අය බණ අහපු කෙනෙකුට තමයි මේක තියෙන්නේ. ඒතකොට මානසිකාර වෙනවා. that's okay. that's really good. මොකද අපිට මේ දහමක් අහන්න කලින් මානසිකාර වෙවි හිටියේ නැහැනේ. ඒක මානසිකාර වෙනවා. that's fine. හැබැයි දැන් ඒකද හරිද? ඒක විතරද හරිද? එතරක් නෙමෙයි. ඒතර ඒක ඒ මානසිකාර වෙනවා කියන ලෙවල් එක කියන්නේ මයින්ඩ් එක කියන එකත් ගතයුත්තක් නැහැ කියන එක ඒක මොහොතක ඒකෙන් ඒක හොඳටම පත්‍යම් වෙලා ඉන්න ඕනේ. ඇත්තටම මේ ඒක ෆීල් වෙන්න නම් ඒක මම වචන වලට හරවන්නේ නැහැ. මොකද ඒක වචන වලට හරවුවොත් ඒකත් මානසිකාරයකින් ගන්න ඕන දෙයක් මානසිකාරයෙන් ගන්න පුළුවන්. නමුත් මේ මම නැවත කියනවා මේ 7 day program එක හරි ලස්සනයි. හරිම වැදගත් මේ අත්දැකීම. එහෙම නැත්නම් මේ liberation of mind කියන එක. කියන්නේ mind එකේ ඉඳගෙන මේ මානසිකාර වෙවි ඉන්න එක නැත්නම් සිහියට අහු වෙන එක මාර්ගයේ අවසානයේ නෙමෙයි කියන එක. මේ කියන එකේ the fraction of a second වෙන්න පුළුවන්. මේක දැනෙන්නේ. ඒකත් වැදගත් කියන එකයි කියන්නේ. එතකොට ඒ liberation of mind කියන එක අත්දැකීම. ඒ අත්දැකීම අර හිත නැවතුණා වගේ නෙවෙයි. මහත් එක්ක අර අහුවනේ හිත නැවතුණා. මට දැන් හිත නැවතුණා. ඒ අරමුණු කළානේ. අන්න ඒකයි තියෙන්නේ. ඒක මේ අරමුණු කරපු කෙනෙකුට තමයි ඒ අරමුණු වෙලා තියෙන්නේ already. මේ සියුම් කාරණා already අරමුණු වෙලා තියෙන්නේ. එතකොට අරමුණු වෙලා තියෙන කෙනෙක්ට තමයි ඒක නැවත වචන වලට දාලා ඒ සිත නැවතුණා කියලා ගත්තේ.
ඒක එහෙම එකක් නෙවෙයි. මේ හිත නවත්තන කතාවක් නෙවෙයි. ගොඩක් අය එහෙම උත්සාහ කරනවා හිත නවත්තන්න. හිත නවත්තන කතාවක් නෙවෙයි. ඇත්තටම හිත වැඩ කරනවා. හිත වැඩ කරනවා, කය වැඩ කරනවා. ප්‍රශ්නයක් නැති අවස්ථාවක්. හිතත් වැඩ කරනවා, කයත් වැඩ කරනවා. ක්‍රියාසිත කියන්නේ එහෙම එකක්. ඒතර ඒ දෙකම වැඩ කරද්දී අනිමිත්තයක්. ඒ කියන්නේ නිමිතිගත එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි පුරුදුනොත් එහෙම අරමුණු කරන්න. ඒ කියන්නේ මේක ජානකි මහත්මියට පවා වැදගත්. අපි අරමුණු කරන එක පුරුද්දකට ගිහිල්ලා නම් ඒක ටිකක් අමාරු. ඒ හින්දා ඒක හඳුනාගෙන ඒක ටිකක් අර ඒකට පොඩක් විවේකයක් දෙන්න ඕන මේ මානසිකාර වෙනවා නම් වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මානසිකාර එතන වෙන කොකිලා එකත් මහත්මිය අවසරයි. ඇත්තටම let it go කියන එක. එහෙම. ඔව් දැන් මම ඇත්තටම මේ කතා කරේ මුලාදීරවල් ගැන. ඒ කියන්නේ මේ ඔව් ඒක හරි. ඒකයි. ඔව් දැන් පස්සේ ඇත්තටම ඔය මානසිකාර කරන ඒවා නැති වෙලා යනවා. මේ කොකිලා මහත්මිය. ඒ කියන්නේ ඒක අපිට අරමුණු මොකක් හරි ගින්න දැනෙන අරමුණක් කියන්නේ විදර්ශනා කරන්න ඕන දේත් දැනෙනවා. ඇත්තටම මානසිකාරයේ ගොඩක් මේ මග හැරෙනවා අපිට. ඒ කියන්නේ රැවටෙන්නේ නැති එකට වැටුනහම ඒ ටික වෙන්නේ නැහැ. නමුත් අපිට ගින්න කියන එක එන අරමුණු එනවා. ඒක අපි ගන්නව නෙමෙයි. ඒ එන තැන අපිට ගැඹුරු විදර්ශනාවක් කරන්නම ඕනේ. දැන් ওই දරුවා කියන එක අපිට එනවනේ දිගටම. ඒ තැන අපි සුද්ධ කරනකොට ඇත්තට ඒක පවා අඩු වෙලා යනවා. හැබැයි දැන් මම කතා කරේ ගොඩක්ම අපි මේ සම්මා දිට්ඨියට එනකම් කරන්න ඕනේ විදර්ශනාව කළ යුතුමයි. ඒකේ අඩුව නෑ දැන් තමයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ජානකි මහත්මිය මේක ටිකක් ගැඹුරුයි හැබැයි. දැන් සම්මාදිට්ඨිය ඒක අපි සම්මා දිට්ඨිය කියලා ගන්නව නෙවෙයි. නෑ මම කියන්නේ මේ උත්සාහ ගන්න එක මම බලමු එළියට එයිද කියලා. මේ සංයෝජන තුන කැඩිලා යන්නේ එකටනේ සාමාන්‍යයෙන් ඒක අපි මාර්ගයේ තමයි පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන් මාර්ගය කියන්නේ සවිතක්ක සවිචාර මේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි මාර්ගයේ ඉන්න එක ලොකු වැදගත්කමක් තියෙන ඕන තැනක දැන් මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මාර්ගය කියන එක ඔය හැමතැනම තියෙනවනේ. මාර්ගයේ ඵල අවස්ථාව මාර්ගය කියන එක හැමතැනම තියෙනවා. දැන් බුදුජාණන් වහන්සේගේ එක ශ්‍රාවක කට්ටියක් ඒක ගත්තෙම නැහැ. ඔය මාර්ගයේ ඵල අවස්ථාව ඒක ගත්තේ නැහැ. ඔක්කොම එක මාර්ගයක් විදිහට ගත්තේ. ඒ කොහොම ගත්තත් වැදගත් වෙන දේ තමයි අර දැන් ඔය දැස ගන්නකොට මානසිකාර වෙනවා කියන එක ලෙවල් එක මාර්ගය. ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අර අත්දැකීම වෙනස්. එතකොට අත්දැකීම කියන එක මේ හිත නවත්තන එකක් නෙවෙයි. මොකද එහෙම මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගියා කලින්. ඒකයි මම මේ නැවත කියන්නේ. එහෙම හිත නවත්තන කතාවක් නෙවෙයි. නමුත් ඒක අවිතක්ක අවිචාර අවස්ථාවක්. එතනදී ඇත්තටම අවිතක්ක අවිචාර කියන්නේ එතන මයින්ඩ් එක නෙවෙයි ෆීල් එකකින් යන්නේ. ඒ වගේ අවස්ථා හඳුනගන්න බැරි මයින්ඩ් එක ස්ට්‍රෝං හින්දා. කියන්නේ අපි ඇත්තටම මේක ඒ ෆීල් එක සැඟවන්නේ මයින්ඩ් එක ගොඩක් ස්ට්‍රෝං හින්දා. ඒතර මයින්ඩ් එක ස්ට්‍රෝං කෙනෙකුට දෙන තල්ලුවක් තමයි මේ දවස් 7 ප්‍රතිපදාව. මොකද ඒක මයින්ඩ් එකෙන් අර
liberation of mind කියන එක අත්දැකීම් බලෙන් ගන්න බෑ. ඒතකොට අපිට කරන්න පුළුවන් මේ සිස්ටම් එක ඒ කුසලතාවය තමයි මේ සිස්ටම් එකට ඒක වෙන්න අරින එක. ඒක වෙන්න අරින්න නම් මයින්ඩ් එකේ තියෙන සියල්ල සංකතයි කියන එක ඉස්සෙල්ලාම ඒක දැනුමට දැනගෙන ඉන්න ඕනේ. නමුත් ඇත්තටම ඒකෙන් ඒක වෙනවා කියන්නේ ඒක අත්දැකීමක්. ඒ අත්දැකීම ගන්න නම් ඒ ප්‍රතිපදාව කරලා බලන්නම වෙනවා. එහෙම නැත්නම් ඒ අවස්ථාවක් වෙන විදිහකින් يعني වෙන රැන්ඩම් අවස්ථාවක ඒ අත්දැකීම ලබන්න වෙනවා. කියන්නේ මයින්ඩ් එක නැති අවස්ථාවක් ෆීල් එක විතරක් තියෙන. ඒක හැබැයි අර ඒක මේ සමාධිය නැති කෙනෙකුට උනත් ඒ ෆීල් එක දැනලා තියෙන පුළුවන්. නමුත් සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට, ඒ කියන්නේ මාර්ගයේ හිටපු කෙනෙකුට, මේ මාර්ගය කියන්නේ මාර්ගය පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන් කරේ. මාර්ගයේ ඉන්න කෙනෙකුට තමයි සම්මාදිට්ඨිය ගැන කතාවක් තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය මේ සංයෝජන තුන කැඩෙන්නේ ඇත්තටම විචිකිච්ඡාව නැති වෙන්න නම් අත්දැකීමක් තියෙනවා. ඒතර අත්දැකීමක් තියෙන්න නම් ඒක ඒ සම්මාදිට්ඨිය එක්කන සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත දවස් තමයි තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම ඒක අර වෙන ලෙවල් වෙන ඒවට දාන අවස්ථාවක් නෙවෙයි. එතකොට එතනින් මේ ලිබරේට් වෙන අවස්ථාව හොඳටම පැහැදිලි වෙනවා. මේ ඒක කෙලින්ම අකම්පණයම ෆේල් වෙන්න තියෙන chances වැඩි. මොකද ඒ තරම් දුරටම මේ අපි මානසිකාර කරලා මානසිකාර වෙලා ඒ කියන්නේ සවිතක්ක සවිචාර කියන එක උපරිමයට ගිහින් තියෙනවා. එහෙම කෙනෙකුට තමයි අවිතක්ක විචාර අවස්ථාව අත්දැකීම ලබන්න පුළුවන්. ඒතර මේ අත්දැකීම ලැබුවාම තමයි මේ සැක සංකා නැති වෙන්නේ. දැන් අපිට මයින්ඩ් එකෙන් මයින්ඩ් එකේ ඕගොල්ලෝ මොනවද කියන්නේ ඔය මයින්ඩ් එක නෙන්නම් තියෙන වෙන මොකක්ද තියෙන්නේ වගේ ප්‍රශ්නයක් අහන්න වෙන්නේ. ඒක අපිට බලෙන් දෙන්න පුළුවන් අත්දැකීමකුත් නෙමෙයි. මයින්ඩ් එකෙන් ලිබරේට් වෙච්ච අවස්ථාව කෙනෙක් දන්නවා නම් දන්නවා, දන්නේ නැත්නම් දන්නේ නැහැ. දන්නවා නම් ඒක සමාධිත්‍ය ඇතුව හෝ නැතුව දැන් ඔය සමහර වෙලාවට දැන් අරමුණු කරලා ගන්න එකක් නෙවෙයි මෙතන වෙන්නේ. මේ අරමුණු කරොත් එක අරමුණකට යනවනේ. එක අරමුණකට ගියාම ඇත්තටම එතන සමතයක් තමයි වැඩෙන්නේ. ඒක තමයි මම ගොඩක් සමහර වෙලාවට දේශුන් සකච්ඡා කියලා තියෙන්නේ. මේ එහෙම උත්සාහයක් ගන්න එපා. අරමුණු කරන්න උත්සාහයක් ගන්න එපා. නමුත් අරමුණු නොකර ඉන්නත් බෑ. එතන අර තදින් අල්ලන් ගන්නත් බෑ. අරමුණු නොකර ඉන්නව කියලා හේකුත් නෑ. ඒ වගේ අවස්ථාවක්. මේ ඔක්කොම ගැළපිලා එනවා ඇත්තටම අත්දැකීමක. එතෙන්දි වෙන්නේ සැක නැති වෙන එක. ඒ සැක නැති වෙනවා කියන එක හරි වැදගත්. මොකද එතකොට ඒක ඇත්තටම අදහසක් එනවා. මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒකින් කියන්නේ රහත් වුණා කියලා. මොකද කිසිම විදියකින් ඒක පවතින්නේ නැහැ. මොකද කෙලස් ප්‍රමාණය ගොඩක් වැඩි හින්දා නැවතර කලින් තත්ත්වයට යනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කලින් තත්ත්වයට යන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි අහලා තියෙනවා උන්තරම් මේ දවස් අවුරුදු 7න් විසාකාව සෝවන් වුණා කියලා. අපිට හිතා ගන්නවත් බෑනේ මොකක්ද ඒ වුනේ කියලා නේ. ඒක නිකන් දෙක අත්දැකීම. එහෙමයි කොකිලා මහත්මිය. එතන කොකිලා මහත්මිය ඇත්තටම ඔය සැක සංකා දුර වෙනවා කියන එක ඔබතුමී කිව්වා වගේම අර සම්මා දිට්ඨිය පටන් ගන්න මාර්ගයට පිළිපන් අවස්ථාවේ ඉඳලා කියද්දි හිමින් සැක සංකා දුර වෙනවා. නමුත් අර ඔබතුමී කිව්වා වගේ අර සිතුවිල්ලෙත් දෙයක් නැහැ කියලා දකින තැන පොඩි හරි අත්දැකීමක් තියනවා කියන තැන සැක සංකා සෑහෙන්න
දුර වෙනවා නේද මහත්මිය. එතන එතකොට අර අපි දැන් මේ බැස ගත්තත් කලබලයක් නැහැ. මොකද ඒකත් අර සිස්ටම් එකේම ක්‍රියාවලියක් කියලා දැනෙනවා. එහෙම නේද මහත්මිය? එහෙමයි. ඔව්. ඔව්. එහෙමයි. ඒ කියන්නේ ලොකු කලබලයක් අපිට තියෙනවනේ. ඒ කලබලය ඔක්කොම ඇත්තටම අඩු වෙනවා. එතනින් එහාට ඇත්තටම තියෙන්නේ අර නන්දියේ ස්වභාවය මත තමයි අර ඩිලේ එක වෙන්නේ ඊට පස්සේ. මොකද සෝතාපන්න වෙනවා කියන්නේ ඇත්තටම මේක මේ බොහොම සුළු අවස්ථාවක් නේ. ඒ සුළු අවස්ථාව තිබ්බා කියලා කෙලස් එහෙමමනේ. කෙලස් එහෙමමයි. අර ඒකට මම උබා ගන්න නැති එක විතරයි තියෙන්නේ. ඒ කෙලස් ටික මිදෙන එක තමයි අපි සකෘදාගාමී මාර්ගය කියන්නේ. ඒතොර ඒ කෙලස් එහෙමම තියෙනවා. මේවා හරියට ඇනලයිස් කරේ නැත්තම් නිකන් දැන් වැඩේ හරි වගේ වෙලා වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් අර කෙලස් අඩු වෙගෙන යන කෙලස් අඩු වෙන ප්‍රමාණයට තමයි ඊට පස්සේ කතන්දර තියෙන්නේ. කෙලස් අඩු වෙන ප්‍රමාණයට. ඒ කෙලස් අඩු වෙන්න නැවතත් ඉවහල් වෙන්නේ දැන්. ආයෙත් ඉන්නේ මාර්ගයනේ. ආයෙත් සවිතක්ක සවිචාර. පැහැදිලි. අවසාන වෙනකම්ම තියෙන්නේ අරමුණේ සත්‍ය දකින්න එක තමයි නේද? බුදුහාමුදුරෝ දේශනා ඔව් කළා අරමුණේ සත්‍ය දකින්න එක තමයි වෙන්නේ. ඒක විතරයි වෙන්නේ. ඇත්තටම අරමුණේ සත්‍ය දකින්න කියනකොට ඔය ඩීප් යනකොට ඇත්තටම අරමුණ වෙන්නේ සමහරට අරමුණ පේරගෙඩිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ පේරගෙඩිය කියන එක මයින්ඩ් එකේ සංඥාවක් විදිහට තියෙන එක මයින්ඩ් එක වෙන්න පුළුවන්. නැත්නම් කම්පැනි වෙන්න පුළුවන්. ඔය තුනම කියන්නේ. පේරගෙඩිය බාහිරින් තියෙන පේරගෙඩිය වෙන්නත් පුළුවන්. කාම ලෝකයේ විදිහට ගත්තොත් එහෙම නැත්නම් මයින්ඩ් එක තමයි ඊට පස්සේ අතන කම්පැනි ලෙවල් එකකින් තමයි ඒක තියෙන්නේ. මේක දැන් අර ඕකට හෑන්ඩ් ඉන් හෑන්ඩ් තමයි කෙලස් අඩු වෙන ප්‍රමාණයට තමයි අවධියක් ගැන කතා කරන්න පුළුවන්. අවධියක් ගැන කතා කරන්න බෑ. කෙලස් එහෙම ගුලිය වගේ තියාගෙන අවදි කතාවක් කරලා වැඩක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ. එහෙමයි. එහෙමයි මම කියන්නේ මේක අනුක්‍රමණයෙන් යන ගමනක්. අපි අර ෆෝස්ෆුලි මුකුත් අපිට මෙතන කරන්න බෑ කියන එක මුලින්ම අපි පොඩි හරි ඒ කියන්නේ පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. එතන හැබැයි ඒකේ අර නිකන් බලන් ඉන්න එකක් නෙවෙයි. අපි අර ප්‍රතිපදාව ඔබතුමිය කිව්වා වගේ අර ආරයන් වහන්සේ මේක මේ හදලා තියෙන්නේ ඊටාත්ම අත්දැකීම් ගොඩකින් ඒ වගේම මේක කාට හරි දැක ගන්න පුළුවන් පුෂ් එකක් දෙනවා වගේ එකක්. එතකොට ඒක ඇත්තටම වීරයක් මේ අවශ්‍යයි. එතන අර සුත්තමය ඥානයේ තියෙන කෙනෙක් ඔය ප්‍රතිපදාව අනුගත වුණොත් එතන ලොකු ප්‍රතිඵලයක් තියෙනවා ඇත්තටම. එහෙමයි. ඒක ඇත්තටම මේ කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. ආරයන් වහන්සේ කියපු තල්ලුවක් දෙනවා. මේ හිතලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි හින්දා තමයි ඇත්තටම ගොඩක් අය තුෂ්ණීම් බුත වෙන්නේ. ඒක එක ලෙවල් එකකට මොකද අපි හිතන්න තමයි පුරුදු. ඒකයි ගොඩක් අයට ගොඩක් කල් බණ අහපු කෙනෙකුට අපි කියන්නේ අර මේ හොඳට තේරුණා නම් අවස්ථාවක් දෙන්න නේද? අවස්ථාවක් දෙන්නේ නැත්නම් කියන්නේ හිත මනන් ඉන්නේ තියෙන්නේ. මේ ධර්මය වුණත් හිතා ඉන්න පුරුදු වුණාම අර හිතට වැදගත්කමක් තියෙන ඉඳනේ හිතේ. නැත්නම් ඒක රැන්ඩම්ලි සිතුවිල්ලක් ආවා ඒකට අනුව ඇක්ෂන් එකක් ගත්තට වඩා වෙනස් හිතේ තියෙනවා. මානසිකාර වෙනවා කියන එක ඕකේ. මානසිකාර වෙනවා නම් වෙනවා. ඒ කියන්නේ මානසිකාර වෙන ලෙවල් එකේ තමයි ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැන් මේවා අපි මම කියලා කෙනෙක් හිටියා නම් ඕක යසට මම දාලා ওই වැඩේ කරගන්න තිබ්බයි. කරගන්න බෑ. ඇයි මම කියලා කෙනෙක් නෑ. අපිට හිතුවට මොකුත් වෙන්නේ නැහැ.
ඇත්තටම මේ බැලුවොත් එහෙම මීට කලිනුත් කෙනෙක් හිටියේ නැහැ. දෙයක් සිද්ධ වුණා අපි ඒකට මම තමයි කරේ කියලා කිව්වා ඉතින්. මොකද අපිට යම් පැටර්න් එකකට මේ හියුමන් බොඩි එක වැඩ කරනවා. මේ පැටර්න් එක පොඩි බබෙක් දැක්කොත් එහෙම මේ හැමතිස්සෙම දැක්කේ ටාසන් නම් ටාසන් දැක්කේ හැමතිස්සෙම මේ යම් ඇක්ෂන් ටිකක් නම් ඒ ඇක්ෂන් ටික තමයි ටාසන් දාන්නේ. ටාසන් වෙන දෙයක් දන්නේ නැහැ. එහෙම තමයි ඒක වෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඊට වඩා දෙයක් අපි තමයි දාන්නේ. අපි තමයි හිතන්නේ ටාසන් මෙහෙමයි කියලා. දැන් අපිට හිතා ගන්න පුළුවන්. ටාසන්ටත් හිතා ගන්න පුළුවන්. ටාසන් දන්න ලෙවල් එකකින් ටාසන් මොකක් හරි හිතා ගන්නවා. අපි දන්න ලෙවල් එකකින් අපි මොකක් හරි හිතා ගන්නවා. ඉතින් හිත ඉන්නවා. ඉතින් ඒක නෝමල්. නමුත් ඒකම නෙවෙයි මේ හිත ඉන්න එකමත් නෙවෙයි. මානසිකාර වෙන එක ඕකේ. මානසිකාර වෙන්නේ ඇත්තට මේ සත්‍ය ඥානයේදී චුටි අඩුපාඩු හින්දා. ඒ කියන්නේ සවිතක්ක සවිචාර කියන්නේ අපේ මාර්ගය. That's okay. මාර්ගය තමයි අපි ඔක්කොම ඉන්නේ. ඒ හින්දා ඒක ගැන දෝෂයක් නැහැ. ඒ කියන්නේ මානසිකාර වෙන එකේ දෝෂයක් නැහැ. මානසිකාර වෙන්න ලෙවල් එකක නම් ඉන්නේ. ඒක ඕකේ. නමුත් අර වැඩේ තියෙන සමහර අය දන්නේ නැහැ මානසිකාර වෙන ලෙවල් එකේ ඉන්නේ කියලා. මේ මානසිකාර වෙනවා කියන්නේ ලොකු දියුණුවක් නෙවෙයි කියලා තමයි ආනන්ද හංසනේ කියන්නේ. ඔබ නැත්තම් ගන්නවා ඒ ලෙවල් එක දැන් අපිට ඉතින් මොනාර කියන අහලා ගියත් ඇති වගේ. ඔය වගේ නේ ඉතින් අපිට මානසිකාර වෙන එක ලොකු දෙයක්. ඇත්තටම මේකත් ලොකු දෙයක් තමයි. ඒකින්ද ඒක යන මේක වෙනකම් මොකද අපි මානසිකාර කරේ නැහැ නේ කලින්. කලින් මානසිකාරයක් කරාද මේ පෙරගිඩි කියලා දැන් ඇත්තටම දෙයක් තියනවාද මේක මේ ආයතන වලින් ලැබිච්ච දෙයන්නේ පෙරගිඩිය ඔය එකවද කලින් මේක හිතුවේ නැහැ අරන් කෑම නිසා. නමුත් දැනුත් ඒක අරන් කනවා නමුත් ඒක දෙයක් වෙන්නේ නැත්තම් ඒක ඩිෆරන්ට්. ඒකයි මේ ඒකක මම හිතන්නේ මේ හරිම සුන්දර දහමක් ඇත්තටම මේ මානසිකාර වෙන එකත් ඕකේ මානසිකාරය වෙච්ච කෙනෙකුට තමයි ඇත්තට මේකෙන් මිදෙන්න පුළුවන්. නැත්නම් ඉතින් මානසිකාරයක් නැතුව කෙනෙක් කියනවා නම් කියන්නේ මාර්ගේ නැති කෙනෙක් කවදාවත් වැඩක් නැහැ. ඒකත් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කියන්නේ කවුරු හරි ධානයක් ලැබලා ඉන්නවා දැන්. මාර්ගේ නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ අගය කරේ නෑ. දැන් තුච්ච කෝටිට කියලා අත්තාවක් කියලා එළියට දාන්නේ ඇයි? ඒ මනස අවදි කරන්නේ. ඒ මනස අවදි කරනවා. කොහොමද අවදි කරේ? ඔය කරගෙන ඉන්න එක තුච්චයි කිව්වා. එතකොට බලනවා අම්බෝ තුච්චයිද? දැන් මං කොච්චර සුවේන්ද ඉන්නේ? ඒනට තුච්චයිද? කියලා බලනවා. එතකොට ඒක තීරුම් ගන්නම කොච්චර අමාරුද? දැන් කෙනෙක් ફોකස් කරලා වාඩි වෙලා ඉන්න වෙලාවක වගේ නෙවෙයි. කොටිල ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් ඒ ධානය බවටම පත්වෙච්ච කෙනෙක්. එතකොට ඒක ආයන ආරම්භ කරන බවත් උන්වහන්සේට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. උඩ ඒ ලෙවල් එකට පහසුවෙන් ඉන්න කෙනෙකුට බුදුජාන වහන්සේ කතා කරලා අනිවා තුච්චයි කිව්වම කොච්චර ෂොක් වෙන්නේ නැද්ද? ඒක ඇත්ත. එහෙමයි කෝකිලා මහත්තයා. දැන් ඒක අපි තුලින්ම දකින්නත් පුළුවන්. ඒක හරියටම දැන් අර ඔබතුමියත් වෙලා ගොඩක් වෙලාවට ඒක සඳහන් කරනවා මේක අහන්දී ඕපන් මයින්ඩ් එකක් තියෙන්න ඕනේ කියලා. දැන් අපි උනත් නිකන් ලොජිකලි හොඳට ධර්මය තේරෙනවා. නමුත් දැන් හිතා ගන්න බෑ ආරයන් වහන්සේ ඇයි අපිට මේ සිතුවිල්ල ඉන්නවා කියලා කියන්නේ කියලා. ඒක ඇක්නොලේජ් කරගන්න එකත් ලොකු දියුණුවක් මං හිතන්නේ. කියන්නේ එතනින් අපිට තේරෙන්න ඕනේ අපේ සත්‍ය ඥානයේ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒක පවා දැනගන්න එක මං හිතන්නේ ගොඩාක් ලොකු දියුණුවක්. ඒකට ලොකු කියන්නේ ඕපන් මයින්ඩ් වෙන්න ඕනේ අපි. එතකොට දැන් අපි ආර්යයන් වහන්සේ කිව්වහම සිතුවිල්ලෙන් කියලා, ඒ කියන්නේ මෙතන උන්වහන්සේ මොකක් හරි මට මෙසේජ් එකක් දෙන්න යනවා කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම නේද? ඔකිලා මාත් එහෙමයි. ඇත්තටම ඔව්. ඒ කියන්නේ මේ කිව්වේ නැත්තම් ඇත්තටම හිතා ගන්නත් බෑ තමයි. ඒ කියන්නේ මේ මයින්ඩ් එක කියන්නේ ඒ තරම් විලම්භීතයක්. ඒක ලේසි වැඩක් නෙවෙයි.
ඒක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක රැවටෙන එක නම් හැමදාම වෙච්ච එකනේ. ඒක මේ නිකන් ඩ්‍රග්ස් එකකට මේ ස්මෝකින් වලට මේ ෂුගර් වලට කියා අපි ඇඩික්ෂන් කතා කරනවා මේක තමයි හොඳම ඇඩික්ෂන් එක. මයින්ඩ් එක තමයි හොඳම ඇඩික්ෂන් එක. ඒතොර ඒක තමයි අපි හැමතිස්සෙම ටේස්ට් කරන්නේ. අපි හිතන එක තමයි අපි දන්නේ. මොකද හිත කියන්නේ ධ්වනියක්. ඒතකොට ඒ ධ්වනිය ඒ කියන්නේ මේ කම්පනය ඇසුරු කරන එක තමයි බේසිකලි සංඥා ටිකක් ඇසුරු කරනවා. එහෙම නැත්නම් කම්පනය ඇසුරු කරන එක තමයි අපි දන්නේ. කම්පනය තමයි දන්නේ බේසිකලි ඇසුරු කරනවා කිව්වම තව කෙනෙක් ඉන්නවා වගේ. එච්චරයි දන්නේ. නමුත් එතකොට ඒකෙන් තමයි අකම්පනය වැහිලා තියෙන්නේ. එතකොට අකම්පනය මොහොතක හරි මතුනොත් තමයි දන්නේ. ඕනේ. එහෙමත් එකක් තියෙනවා. එහෙමත් එකක් තියෙනවා කියලාවත් දන්නේ නැතුව ටිකක් අමාරුයි. අමාරුයි ඒ මොනවා කියනවද කියලා තේරෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ දැන් මේ කතා කරගෙන යනකොට මයින්ඩ් එක තමයි. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මයින්ඩ් එක යූස් කරන්න වෙන ඕන තරම් ඩේ ටු ඩේ ලයිෆ් එකේ මයින්ඩ් එක යූස් කළා තමයි කරන්නේ. නමුත් ඒක දැනගෙන ඉන්න එකයි දන්නේ නැතුව ඉන්න එකයි වෙනයි. එහෙමයි. ඒක ඉතින් එක විදිහට තමයි කියවෙන්නේ. කියවෙන වෙලාවට කියවෙන්නේ ඒක අඩුපාඩු අත්‍රමාරන් වහන්සේ මේ ගැන නිතරම කතා කරනවා. ඉතින් ඒ හින්දා අපි අතින් අඩුපාඩුවක් වුණත් ඒක හරි ගැස්සෙන්න ඕන. මොකද වචනවල එළඹිච්ච ගමම්ම වචනවල එල්ලිච්ච ගමම්ම ඒ කියන්නේ මයින්ඩ් එක වචනයක් කියන්නේ මයින්ඩ් එක ඒ කියන්නේ සංඥාවක්. ඒ සංඥාවක එල්ලිච්ච ගමම්ම වැඩේ අවුල්. ඉතින් මෙහෙම කියන එකක එල්ලුනොත් ඒ ගන්න තියෙන ඒක නෝමල් හැබැයි ඒ ප්‍රශ්නේ නෝමල්. ඒ කියන්නේ අපි සංඥාවක තමයි එල්ලෙන්නේ. ඉතින් ඒ ගතිය තියෙනවා අපිට. ඉතින් මේ වචනයක් කිව්වම මේ වචනේ ඔස්සේ වචනේ එල්ලුනොත් ඇත්තටම නැවත මයින්ඩ් එක. ඒක ඉතින් නිතරම අපි මතක් කරලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් වෙන කරන්න අමාරුයි දෙයක්. මොකද මේ සංඥාවල වැදගත්කමක් නැහැ මයින්ඩ් එකේ වැදගත්කමක් නැහැ කිව්වොත් තමයි ෆීල් එකට නැවත එන්න පුළුවන්. මොකද අපි ෆීල් එකේ හිටපු කට්ටිය ඒ කියන්නේ උපදිනකොට ෆීල් එකේ තමයි හිටියේ. ඒකෙන් මයින්ඩ් එකට ගියා නැවත ෆීල් එකට එන්න තමයි ආරාධනා කරන්නේ. ඒක ටිකක් ඉතින් අමාරුයි මයින්ඩ් එක යූස් කරන ගමන්ම නෙන්නේ. ඒ කියන්නේ අපිට ගිතෙල් මේ චීස් හැදුවට පස්සේ ආපහු අපි චීස් උණු කළා අපිට කිසිම දවසක ආයි කිරි ගන්න බෑ. එහෙම බෑ. එතකොට මේ මාර්ගයේ නැවත ආපහු හැරිලා එනකොට ඒක මාර්ගය වෙනස්. ඒ කියන්නේ නැවත අර පොඩි බබාගේ මනසට එරිම අර අර දන්න ඔක්කොම දන්නේ නැති කරලා ඉන්න බෑ. තාම දන්නවා. ඒ කියන්නේ තාම ඔක්කොම මතකයි ඔක්කොම එහෙම ක්‍රියා කරන්නත් පුළුවන්. ඒ ගත්ත ඩේටා ටිකත් එහෙමම තියෙනවා. කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. හැබැයි මොකද්ද නැති උනේ? ඒ තියනවා කියලා ගත්ත මේ සියල්ල තියෙනවා මේ සත්පුද්ගල සංඥාව. එහෙම නැත්නම් මේ නිත්‍යයි කියලා ගත්ත සංඥාව, සුඛ කියලා ගත්ත සංඥාව. මේ ඔක්කොම මේ වෙන් කළා ගත්ත සංඥාව. ඒව තමයි බිඳ වැටෙන්නේ. ඒ බිඳ වැටෙන්න නම් ඒ මිදිච්ච අනිත්‍ය සංඥාව මොකක්ද කියලා මොකක් හරි හැඟීමක් හරි තියෙන්න ඕන. ඒක ෆීලිං එකක් තියෙන්න ඕන. එහෙනම් කිරි මේ වලින් චීස් හැදුවට පස්සේ කිරි උණු කළා ආයි චීස් එහෙම එකක් නැහැ. ඒකයි මේකේ මේ පාත්‍රය එකේ අර යනකොට ඒ ලැබෙන සුඛ ස්වභාවයට තමයි ඊට පස්සේ කැමැත්ත එන්නේ. ඒකෙන් තමයි අන්තිමට මේ ඒ කම්පනය හොයාගන්න නැත්තම් බැරුව යනවා. කම්පනය දැන්. කම්පනය නෑ වගේනේ දැනෙන්නේ. නෑ කම්පනය තියෙනවා. කම්පනය තියෙන්නේ වෙන ආකාරවලට. ඒකයි මාර්ගයේ ආපස්සට අර ගිය විදිහටම ආයෙ එනවා කියලා ගන්න. ඒ කියන්නේ බබෙක් ලොකු වෙච්ච විදිහට ආපහු නැවත හිතෙන්ට ආපහු හැරිලා එනවා වගේ ගන්න.
මම හිතන්නේ අපේ වෙලාව නම් අවසන් වෙගෙන එනවා. අපිට අද සාකච්ඡාව එහෙනම් අවසන් කරන්න කොකිලම් පුළුවන්ද? හර්ෂි මම කියන්නේ හර්ෂි මහත්මියත් ඉන්නවා ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා. එතුමියටත් අපි කියමු මොන හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. කෝකිලා තෙරුවන් මහත්මියට සරණයි. ඕකේ. තෙරුවන් සරණයි. ඇහෙනව නේද? එහෙමයි. එහෙමයි. ඔව් ඇත්තටම හරි වටින සාකච්ඡාවක් මේ කරගෙන ගියේ ඒ ভাইබ්‍රේෂන් එක ගැන මටත් මේ අදහසක් ආවා ඒක වෙලාවකින් පස්සේ මේ එතනම ડોક્ટર කෝකිලාගෙන් තමයි මට අහන්න ඕනේ කියලා ඒක වෙලාවකින් පස්සේ අල්ලන්න බැරි එකක් වෙනවද මොකක් හරි හැංගිලා යනවද ඒ කියන්නේ කලින් දැනුණා දැන් එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ડોક્ટર කෝකිලා ඒ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා හැබැයි. හ්ම් ඒ කියන්නේ අපි මනසට අරමුණු කරාම ඒ කියන්නේ යම් දෙයකට අරමුණු කරාම කොහොමත් ෆීල් එක නැහැනේ. ඒක ඔව් ඒක පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. නෑ එහෙම නෙමෙයි නිකන් දැන් දැන් මොන හරි ගින්නක් ආපුවාම දැන් දැනි දැනි තිබුණා එහෙම දැන් එහෙම හොයන්නෙත් නෑ එහෙම මේ ගින්න දැනෙන අඩු වෙන එක ස්වභාවය ගැනද ඔය කියන්නේ? ඔව් ඔව් දැන් අඩු වෙලා ඒක මට අහන්න තේරෙන්නේ මෙහෙම නැහැ. ඒක වැඩි ෆෝකස් කරන්න එපා. ඒක ෆෝකස් කරන්න අවශ්‍ය නැහැනේ. ඔව්. ඒක මෙහෙමයි. ඔය ෆෝකස් කරන්න දඟලනවා නේද? ෆෝකස් කරන්න දඟලන්නේ මයින්ඩ් එක. ඔව් ඒකයි. ඒ අල්ලලා දාන්න. ඒක දැන් ගින්න අඩුයි දැන් මට කියලා පොඩි සතුටක් එනවා නම් ඒක මයින්ඩ් එක. ඔව් ඔව්. එහෙම නැත්නම් ඒක මේ ඒක තමයි මම මේ කියන්නේ. මේක මේ මහා ඇඩික්ෂන් එකක් තමයි. ඔය දැනෙන ඕනම දෙයක් ආයේ මනසට අරන් ඒ කියන්නේ ඒක වචන වලට පෙරලලා ඒ ගැන කල්පනා කරලා මොකද්ද කියලා බලන එක තමයි අපේ මේ සිතුවිලි වල ක්‍රමය. එහෙම නැත්නම් ඒක නිකන් අර කෑවේ නෑ වගේ. ඒක අර එහෙම තමයි තියෙන්නේ. අපිට ඕනේ හැම එකකම කෙලවරක් දකින්න. ඒ ගතිය තියෙන්නේ මයින්ඩ් එකේ. ඇත්තටම ඉතින් අපිට මේන් දේ තමයි හරි රාග ද්වේෂ මොහ අඩු වෙනවා. හැබැයි අර මං කිව්වා වගේ අර මයින්ඩ් එකේද නැද්ද කියන එක අර හොඳ අදහසක් තියෙන්න ඕන. එහෙම නැත්තම් මයින්ඩ් එකේම ඉඳගෙනත් රාග ද්වේෂ මොහ අඩු වෙනවා කියලා කියන අය ඉන්නවනේ. එතන තමයි අර රිස්ක් එක තියෙන්නේ. ඒකනේ ආරණ වංශය වෙනිතරම කියන්නේ. ඒක ධර්මයනුත් පොඩි අර ඇනලයිස් කරන මුලින් මට ඉස්සෙල්ලා කිව්වගේ මේ මානසිකාර කරන එකේදී පුරුද්දකුත් ගොඩ නැගිලා තියෙනවා එහෙමම ගිහිල්ලා බලන්න. ඒකත් හිමින් අත ඇරෙනවා හැබැයි අර ඒක අර පුරුදු වෙල්ලක් වගේ තියෙනවනේ. ඔව් අපි ફોකස් කරන හැම වෙලාවකම අපි අරමුණු කරන හැම වෙලාවකම මේ මයින්ඩ් එකේ තමයි ඉන්නේ. එතකොට දැන් අපි මේ මොකක් හරි සුවය ගැන හෝ අරමුණු වෙනවනම් මයින්ඩ් එක තමයි. එහෙම අර මයින්ඩ් එක ගොඩක් ඉස්මතු වෙන එක අර ඒක ඕකේ ඒක තමයි ඉතින් පැටර්න් එක ඩිටෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒක මේ ඒ මයින්ඩ් එකෙන් මයින්ඩ් එකෙන් ලිබරේට් වෙච්ච අවස්ථාවක වැදගත්කම තියෙන්නේ ඒකයි. කියන්නේ කම්පැනි කියන එකේ කම්පැනි වෙච්ච නැති අවස්ථාවක තියෙන වෙනස තියෙන්නේ ඒකයි. අර එතකොට මයින්ඩ් එකේ වෙනස තේරෙනවා.
මයින්ඩ් එක යූස් කරන මයින්ඩ් එකේ ඉන්නවා. ඒක දන්නවා. ඒක ටිකක් අමාරුයි කියන්නේ ඉතින් ඒක ඒ කියන්නේ පහසුවක් දැනෙනවා කියලා ඒ ගැන හිතන්න යන්න ඕනේ ඒකේ මයින්ඩ් එකේ හරි අඩුයි කියලාත් හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඒක එතකොට අර ආයි හිතන පැත්තට යනවා. අරමුණු කරනවා කියන්නේම හිතනවා කියන එක. අරමුණු කරන්න ඕනේ ඔබ හිතන්න. ඒ කියන්නේ රැන්ඩම්ලි තෝට් එකක් එන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි. ඒ කියන්නේ සිතුවිලි කොහොමත් එනවා. සිතුවිලි එනවා. නමුත් අපි මේ අර මේ දැන් කම්පනය මට අඩුද වගේ ඒවා එන්නේ ඇත්තටම එහෙම වෙන්නේ සැක තියෙන හින්දා. මේ ක්වෙස්චන් එකේ පොඩි එහෙම ගතියක් තියෙනවා. ඒක හරි ඇත්තටම. ඒ සිතුවිලි වලත් අර තියෙනවා හරි නිකන් සොෆ්ට් වගේ ගන්න සිතුවිලිත් නෙමෙයි වගේ හොරෙන් වගේ හැංගිලා වගේ එළ නිකන් ඇවිල්ලත් ඉවරයි වගේ කතියකුත් තියෙනවා සමහර ඒවා. ඔව් එහෙම ඒක තමයි එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම මේ පහසුවක් ගොඩක් ලොකු පහසුවක් දැනෙනවා. ඒක තමයි අපිට අර ආරණාංශේ නිතරම කියන්නේ මේ ඒ පහසුවටවත් ඇලෙන්නේ නැති ස්වභාවයක් තියෙන්න ඕනේ. ඉතින් මේවා එක එකනාට එක විදිහයි. මේ නමුත් අර දැනන දේවල් හිතන්න යනවා කියන්නේ අර ඒ දෙකේ වෙනසට ඒක සැකයක් තියෙන හින්දා නේද? ඒක අර නිවන් හොය එහෙම ආපු රටා එක එක ඒවා තියෙනවා කොහෙන් හරි අල්ලගන්න අර බූවල්ල වගේ එකක් දානවා. ඔව් ඒක තමයි. ඔව් ඒ වෙන දෙයක් දන්නේ නැහැ මයින්ඩ් එකෙත්. අල්ලගන්න තමයි බලන්නේ. මයින්ඩ් එක කියන්නේම අරමුණ හැබැයි. ඒ කියන්නේ අරමුණ තදින් අල්ලගන්න ගැතියක් තියෙනවා. එවන් සන්නයි අපි දැන් නවත්තමුද? එවන් සන්නයි වෛද්‍යතුමනි මේ එතන අපිට මයින්ඩ් එකේ මොකක්වත් අල්ලගන්න දෙයක් නැත්නම් නිකන් පෙරලෙනවා වගේ නිකන්. මේ දෙකෙන් හිටියත් එතන නිකන් එක විදිහකට ඉන්න බැරි විදිහක් තියෙනවා නේද? මොකක් හරි අල්ලගන්න ඕනේ අර කියන එක හරි පුහුවල වගේ කියලා මොකක් හරි එල්ලෙන්න ඕනේ. නෑ ඇත්තටම ඒ මාර්ගයේ අපි සම්මා දිට්ඨියෙන් ඒ පටන් ගත්ත මාර්ගේ නම් ඇත්තටම එහෙම ලොකු එහෙම ලොකු ප්‍රශ්න නැහැ. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ කියපු වචන ටිකෙන් ඒක එහෙමම වෙන්නේ නැහැ. ඇත්තටම මාර්ගයේ ඉන්න කෙනෙකුට මේකේ අදහසක් තියෙනවා. මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒක තමයි වැදගත්කම. ඒ කියන්නේ සිද්ධ වෙන දේ ගැන අදහසක් තියෙනවා. තේරුම දන්නවා මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ මේ සිද්ධ වුණේ මේක කියලා දන්නවා. එතකොට ඉතින් ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අවිද්‍යාව තියෙනකන් ওই ප්‍රශ්නේ තියෙනවා. අවිද්‍යාව තියෙනකන් මේ මොකක් හරි සමාධියකට හරි එල්ලෙන්න එක ගතිය තියෙනවා. අවිද්‍යාව 0 වෙන අවස්ථාවක් නේ මේ කම්පැනි 0 වෙන්නේ. 0 වෙලා ඒක පවතින්නේ. ඒ කියන්නේ එක සෙනෙකට ඒක එහෙම නවතින්න පුළුවන්. නමුත් ඒක අර දිගටම පවතිනවා කියන්නේ ඒක තමයි අර අවසානය.
ඇත්තට මේ දිගටම පවතිනවා කියන එකදී එහෙම ප්‍රශ්න නැහැ. නමුත් දිගටම පවතින්නේ නැති හැමෝම මාර්ගයේ ඉන්නේ. එතකොට මාර්ගයේ ඉන්නවා කියන්නේ අතරම ඒ වෙනස දන්නවා කියන එක. එහෙම එතකොට අර සැක සංකා නැහැ කියන්නේ අන්න එතනයි. ඒ කියන්නේ මේක වැඩ කරන විදිය හොඳ දන්නවා ඇති එච්චරයි. එකකින් කියන්නේ රහත් වෙලා කියන. කම්පැනි වලටපත් වෙනවා කියන්නේ ඒක එතන යහට ගොඩක් එහා තියෙන එකක්. නමුත් සැක සංකා දුර වෙනවා කියන්නේ මේ මූලික අවස්ථාව. ඒතර සැක සංකා දුර වෙච්ච කෙනෙකුට ඒක ලොකු ඒක දන්නවා. ඒක මෙහෙම වෙනවා සිත්. මෙහෙම තමයි මේක වෙන්නේ කියලා දන්නවා. දැනගත්තා කියලා ඒක බාටපත් වෙන්නේ නැහැ. ඒක ටිකක් ඥානය සත්‍ය ඥානය දියුණු වෙන තරමට අවිද්‍යාව අඩු වෙන තරමට කෙලෙස් අඩු වෙන තරමට තමයි ඒක වෙන්නේ. ඔය නිකන් අත්දැකීමක් ගැන අපි කතා කරාට මේවා එකිනෙකට ගැට ගැහිලා තියෙන කෙලෙස් අඩු වෙනවා කියන එක තමයි මේ දේ. දැන් නම් ඇත්තටම මගේ කාලය ටිකක් අවුල් ඒ කියන්නේ මේක ඉතින් ආට කරගෙන යන්න ටිකක් අමාරුයි. අපි දැන් දහම් සාකච්ඡාව නතර කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොකිලා මහත්මිය. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ අපි කටයුත්ත හෙටත් ඔබ සියලු සාකච්ඡා දෙනා කරමු. හොඳයි. තෙරුවන් සරණයි ධර්ම මණ්ඩපයේ සියලු දෙනාට. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. තෙරුවන් සරණයි. කාර්යය.